කතා කරගෙන ආර්ට් විෂය ධාරාව සම්බන්ධයෙන් යනකොට ආර්ට් කරන ගොඩක් දෙනෙක්ගේ ඔළුවේ ටිකක් හයි ලෙවල් එක තියෙනවා. ලොකුවට යා හිතාගෙන ඉන්නවා ආර්ට්ස් වල කරන්න පුළුවන් ලොකුම දේ ලෝ කරන එක කියලා. හරිද? ඔන්න ඔතනින් ඔයාලට මම ආර්ට්ස් වල විෂයන් ගැන කියලා දෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් දැන් ලෝ කරද්දිද ආර්ට් වල මොනවා කරද්දිද ආර්ට් වල මොන විෂය කරන්න ගියාද? ඩිග්‍රී 45කට ඇප්ලයි කරන්න පුළුවන් ආර්ට් වල තියෙන එකම විෂය ධාරාව මේ ධාරාව තමයි ජියෝග්‍රෆි කියලා කියන්නේ. දැන් මම පෙන්නන්නම් ඔයාලට ආර්ට්ස් කරන ළමයෙක්ට. හරි ඇයි උසස් පෙළට ජියෝග්‍රෆිම ඔයා කරන්න ඕනේ. හරි ඔන්ලයින් ආയിട്ട് ස්ක්‍රීන් එක දෙන්න. ඇයි ඔයා විෂය ධාරාවක් විදිහට ජියෝග්‍රෆිම කරන්න ඕනේ? මොකද ජියෝග්‍රෆි කියන සබ්ජෙක්ට් එක කරලා ඔයාට කරන්න පුළුවන් උපාධි ගාන මෙච්චරයි. හරිද? ඉතින් ගොඩක් අය ආර්ට්ස් වල හිතාගෙන ඉන්නේ මම මෙන්න මේ කියපු කතාව. ආර්ට් කරලා ලෝ කරන එක තමයි හයිම ලෙවල් එක කියලා. නෑ. මම කියන්නේ ලෝ කරන එක නරකයි කියලා. very good. හැබැයි ආර්ට් කරන ළමෙක්, හරි ආර්ට් කරන මිනිස්සෙක්ට ජීවිතේට අහලා නැති ලොකු ශේෂ්ඨ ගොඩක් තියෙනවා. එන්න ඔයාට ඒක කියලා දෙන්න. අංක 1 හරි නීතියට ඇප්ලයි කරගන්න පුළුවන්. ඒකෙන් ඔයාට නීතිඥයෙක් ඊට එහාට ගිහිල්ලා මිනිසුරුවරයෙක් ඊටත් එහා ගිහිල්ලා අග්‍රවිනිශ්චයකාර හරි වෙන්න පුළුවන්. නීතිය පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන්. 2 ඔයාලට පේනවා ඇති ඔන්ලයින් එකේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවද? හරි. 2 ඔයාලට පේනවා ඇති ඔය ටීචින් යන්න ඕනේ කියලා සමහර කාන්තාවෝ ඉන්නවනේ. හරි මොන්ට ටීචින් යන්න ඕනේ ටීචින් ගියේ නැත්තම් මට වැඩක් නැහැ. මගේ ජීවිතේ ඉවරයි මට ටීචින් ඕනේ වගේ එකක සමහර ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට මම මේ කියන්නේ එතකොට ගොඩක් අය හිතන් ඉන්නවා ටීචින් යනකොට විද්‍යාපීඨ යන්න ඕනේ කියලා. නෑ සම්පූර්ණ වැරදි. ටීචින් යනකොට ඔය දැන් ගොඩක් අය කියනවා කැම්පස් ගිහිල්ලා ටීචින් යනකොට ටීචින් එක්සෑම් එකක් ලියන්න ඕනේ. ඒක ලිව්වට පස්සේ තමයි ඔයාට මේ යන්න පුළුවන් වෙන්නේ කැම්පස් එකට කියලා එහෙම එකක් කියනවා. මේ මොනවාද මේ ඉස්කෝලවල වලට යා ගන්න පුළුවන් වෙන ටීචින් එක්සෑම් එකක් ලියලා එක්සෑම් එක කරකන් ගෙදරට වෙලා ඉන්න වෙන්නේ කියලා. ඒක සම්පූර්ණ වැරදි කතන්දරයක්. කොළඹ විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ යාපනීය විශ්වවිද්‍යාලයේ තියෙනවා අධ්‍යාපන වේදී කියලා උපාධියක්. ඒ උපාධියෙන් සම්පූර්ණයෙන් නිර්මාණය කරන්නේ ටීචින් වලට කොහොමද ටීචර් කෙනෙක් වෙන්නේ කියන එක තමයි උගන්වන්නේ. සරලවම විද්‍යාපීඨයේ අවුරුදු 3ක් තිස්සේ තියාගෙන උගන්වන එක විශ්වවිද්‍යාලයේ 4 අවුරුද්දක් තිස්සේ උගන්වලා ඉස්කෝලවල වලට යවලා ගුරු පුහුණුව ලබා දීලා සම්පූර්ණ පළාත් අධ්‍යාපන පළාත් සභාව හරහා අපොයින්ට්මන්ට්ස් දෙනවා. මාස 2-3ක් ගෙදරට වෙලා ඉන්න වෙනවා. ඒක හදලා දෙනකම් සම්පූර්ණ කෙලින්ම ඉස්කෝලේට ගුරුවරයෙක් විදිහට අපොයින්ට්මන්ට්ස් හම්බ වෙනවා. ඒ නිසා ටීචින් යන්න ඉන්න ළමෙක් නම් අල්පමාත්‍රික ටීචින් හැඟීමක් තියෙනවා නම් කරුණා කරලා විද්‍යාපීඨ කියලා කියන්න එපා. විද්‍යාපීඨ මේවට විශ්වවිද්‍යාලේ උපාධියක් විද්‍යාපීඨක හම්බෙන්නේ ඩිප්ලෝමා එකක් නේ. ඔයාලට විශ්වවිද්‍යාලයක හම්බෙන්නේ උපාධිය. ඩිප්ලෝමා එක ලෙවල් එකට වඩා උපාධික ලෙවල් එක වැඩි. හරිද? එතකොට උපාධියක් හම්බෙලා කෙලින්ම ඉස්කෝලේක පත්වීමක් කරන් වැඩ කරන්න පුළුවන්. සහ ඒ හා සම්බන්ධයෙන් ඉස්සරහට යන පරිපාලන අධ්‍යාපන පරිපාලන කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය එක්සෑම් එක ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශවල ඒ වැලේකම්වරු අධ්‍යක්ෂකවරු ඒ වගේ තනතුරු වලට අධ්‍යාපනයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකලා ඊට පස්සේ ප්‍රින්සිපල් එක්සෑම් ලියලා ප්‍රින්සිපල්ලා ඒ වගේ ඉදිරියට යන්න පුළුවන් අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධයෙන්. නිසා නිකමට හරි ටීචින් යන්න හිණයක් තියෙන දරුවෙක් නම් ඔයාලට කොළඹ විශ්වවිද්‍යාලයේ දැන් වෙනකොට වෙනම ෆැකල්ටි එකක් හදලා තියෙනවා අධ්‍යාපන පීඨය කියලා. ඔය ඩිග්‍රීස් වල නම් ගහලා දාලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මොනවාද? ප්‍රාථමික අධ්‍යාපනය කියලා. ඔන්න ඕකට ඔය ප්‍රාථමික අධ්‍යාපනය කියන එකට ආර්ට්ස් කරන ළමයෙක්ට ඇප්ලයි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊගාවට ආවහම මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කලා කියන විෂය ධාරාවෙන් ගිහිල්ලා හොඳ වැඩි ලකුණු අරගත්තට පස්සේ අර අධ්‍යාපන වේදී උපාධිය විශේෂයෙන් හදාරන්න සුසුකම් ලැබෙනවා. යාපනයේ විශ්වවිද්‍යාලයේ අවස්ථාව තියෙනවා. ඒ නිසා ටීචින් යනවා නම් දෙයියන්ගේ නාමයෙන් කැම්පස් යන්න ලෑස්ති වෙන්න. ඊටු ටික මම ගයිඩ් කරන්නම් ඔන්ලයින් හිටියත් ෆිසිකල් හිටියත් මෙන්න මේකට ඇප්ලයි කරන්න මෙතෙන්ට දාන්න සෙඩ් එක ගන්නවා මෙහෙම දාන්න කියලා. ටීචින් යනවා නම් විද්‍යාපීඨ මේ කොහෙද යන්නේ එහෙනම් කැම්පස්. අනිවාර්යෙන් උතන ඉඳන් ඉන්නවා ටීචින් යන්න ආර්ට් කරන්න බලාගෙන ළමයි. ටීචර් මට නැටුම් කරන්න ඕනේ. හරි ප්‍රයිමරි උගන්වන්න ආසයි. එහෙම ඉන්න ළමයි ඉන්නවා. ඕකේ ටීචින් යනවා නම් ඔන්න ඩිග්‍රී එකක් තියෙනවා. ඊට පස්සේ මේක අහලවත් නැහැ. සමහර ළමයි ආසයි ඔෆිස් එකක ඉඳගෙන රස්සාවක් කරන්න. හරි ටිකක් අර ඔෆිස් එන්වයරන්මන්ට් එකට කැමති. එහෙම කියලා බැංකුවල යන්නත් එච්චර ලොකු මනාපයක් නැහැ. කිසිම මිනිස්සෙක් දන්නේ නැති දෙයක් තමයි
ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියලා පිරිමි ළමයි ඩිග්‍රී එකක් තියෙනවා. සිංහලෙන් කියන්නේ ව්‍යාපෘති කළමනාකරණය. මේකෙදි කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයා දන්නේ නැහැනේ මේ වගේ දේවල් තියෙනවා කියලා. නිකන් ඇවිල්ලා පාවෙලා ආට් වල ඉඳ ගන්නවට වඩා දැනගෙන ඉඳ ගන්න IT ෆර්ම්ස් තියෙනවා. එක එක IT මෘදුකාංග නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ දැන් සමහරට මොනවා හරි විශ්වවිද්‍යාලයකට ශිෂ්‍ය හැඳුනුම්පත් සම්බන්ධයෙන් සුපර් මාකට් එකකට වෙන්න පුළුවන්. යම්කිසි ආයතනයකට මොනවා හරි කටයුතු වලට මොනවා හරි එක අවශ්‍ය කාරණා වලට softwares නිර්මාණය කරනවානේ මිනිස්සු. අපි කියනවා software firms තියෙනවා. software engineers ලා ඉන්නවා. ඔය software engineers ලා වැඩ කරනකොට team එකක් විදිහට වැඩ කරනවා. හරි? එතකොට මේ වගේ ආයතනවල මේ වැඩ මැනේජ් කරන්න, කළමනාකරණය කරන්න එක්තරා කළමනාකරුවන් පිරිසක් ඉන්නවා. අපි එයාලට කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා කියලා. ඔයාලා විශ්වාස කරන්න මෙයාලගේ සීනියර් ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලාගේ පඩිය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මුදලි ලංකාව ඇතුලේ ලක්ෂ 25 ලක්ෂ 30 අරගන්න අය ඉන්නවා. මම ඒකයි ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ. ආර්ට් කරනවා නම් කරුණාකරලා ලෝ විතරක් නෙමෙයි මිනිස්සුන්ට කරන්න තියෙන්නේ. ඔන්න ඔය වගේ වාණිජ පැත්තට බර වෙන ඔයාට උපාධිත් කරලා විශේෂම රැකියා ශාස්ත්‍රයට එකතු වෙන්න පුළුවන්. ට්‍රේනින් වලට නිකන් කම්පැනි එක ට්‍රේනින් වලට ගියා රුපියල් 60000ක් 70000ක් ලක්ෂයක් වගේ ප්‍රමාණයක් දක්වා ට්‍රේනින් ඉන ළමෙක්ට උනත් පඩියක් අරගෙන වැඩක් කරන්න පුළුවන් විෂයක්. ඒකක් තමයි ඔය ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියලා කියන්නේ. මෙච්චර කාලයක් ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල මේ සබ්ජෙක්ට්ස් තිබ්බේවත් නැහැ. දැන් එකතු කරලා තියෙනවා ගවර්න්මන්ට් විශ්වවිද්‍යාලවල මෙන්න මේ ඩිග්‍රී එක කරන්න. හරි නැත්නම් සල්ලි ලක්ෂ ගාණක් දීලා ප්‍රයිවට් තමයි මේක කරන්න තිබ්බේ. නමුත් ආර්ට්ස් වල විශේෂයෙන් ජියෝග්‍රැෆි කරන ඔයාට අන්න අරකට ඇප්ලයි කරන්න පුළුවන්. ගිය අවුරුද්දේ මගේ A level ලියපු කෙල්ල තුනක් මේකට ඇප්ලයි කරා. අන්න ඉන්නවා දැන් ඇත කැම්පස් ගියොත් ඔයාට හම්බෙයි. මම දැනුවත් මම නොදැනුවත් කොච්චරක් ඉන්නවද කියන්නේ මම දන්නේ නැහැ. හරි ඊට පස්සේ ඔයාට ජියෝග්‍රැෆි කරනවා නම් හරි GIS කියලා කම්පියුටර් එකේ සිතියම් හදන්න වෙනම පාර්ට් එකක් තියෙනවා. මම කියන්නේ A level වල නෙමෙයි. අපි සිතියම් හදනකොට දැන් අතින් සිතියම් හදින්නේ ඔක්කොම පරිගණකගත කරලා තමයි තියෙන්නේ. පෙරදිනේ විශ්වවිද්‍යාලයේ තියෙනවා භූගෝලීය තොරතුරු පද්ධති. හැමෝම කියන්නේ GIS ඩිග්‍රී එක කියලා. හරි මේකේ ඔයාට ඩිග්‍රී එක හම්බෙන්නේ ආර්ට් කරලා කැම්පස් එකට ගියාට විද්‍යාව කියන ධාරාවෙන් තමයි උපාධිය හම්බෙන්නේ. අපි කියනවා BA ඩිග්‍රී එකක් වෙනකොට ඔයාලට හම්බෙන්නේ අර සම්පූර්ණ සයන්ස් රිලේට් වෙන ඩිග්‍රී එකක්. එතකොට මේකත් එක්ක එකතු වෙන ළමයිට ගොඩක් ඔය රට යන්න ආසාවෙන් ඉන්න සමහර ළමයි ඉන්නවා. විවිධාකාරී සමහර ලාවට සෙන්ට්‍රල් බැංක් එකතු වෙන්න කැමති අය එහෙම නැත්නම් NGO වලට සම්බන්ධ වෙන්න කැමති ළමයි මේ වගේ කට්ටිය ඉන්නවා. එතකොට එයාලට විශේෂයෙන්ම දැන් සමහර වෙලාවට මගේ ෆැකල්ටි එකේ මාත් එක්ක එකට හිටපු මගේ ඩිපාර්ට්මන්ට් එකේ යාළුවෙක් ඉන්නවා. දැන් වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම USA වල මේ GIS software එක හදන කම්පැනි එකේම වැඩ කරන ඒකෙන් හොඳ ඔෆර් එකක් ඇවිල්ලා රට ගිහපු යාළුවෙක් ඉන්නවා අපිත් එක්ක එක බැච් එකේ හිටපු. ඒ නිසා මේ ඩිග්‍රී එක ගොඩාක් වටින ජියෝග්‍රැෆි කරපු ළමයින්ට විශේෂයෙන් කරන්න පුළුවන් ඩිග්‍රී එකක්. පෙරදින යුනිවර්සිටි එකේ තමයි මේක තියෙන්නේ. භූගෝලීය තොරතුරු පද්ධති GIS ඩිග්‍රී එක කියලා තමයි කියන්නේ. සරලවම පරිගණක භාවිතයෙන් සිතියම් නිර්මාණය කරන එක, දත්ත විශ්ලේෂණය කරන එක තමයි මේකෙදි කරන්නේ. විවිධාකාර ආකාරයේ රාජ්‍ය නොවන සංවිධාන මේක වෙන්න පුළුවන් අර එක්සත් ජාතීන්ගේ සංවිධාන දකුණු ආසියාතික සංගමය මේ වගේ නානාවිධ ඒවාවල රිපෝට්ස් නිර්මාණය කරනකොට සිතියම් ඕනේ. හරි ලංකාවේ විශේෂ අමාත්‍යාංශවල ඒවට අදාළ දැන් හිතන්නකෝ RDA එක කියලා. ඉතින් සිතියම් හදන්න නැතෝ කොහොමද? එතකොට ওই වගේ වැඩවල සිතියම් අවශ්‍ය වෙන සමහරවිට අධිවේගී මාර්ග නිර්මාණය කරනකොට අපිට සිතියම් නිර්මාණය කරගන්න වෙනවා. මෙන්න මේ වැඩවලට එකතු වෙන එක්ස්පර්ට්ස්ලා තමයි මේකෙන් නිර්මාණය වෙන්නේ. හරි ජියෝග්‍රැෆි කරොත් ඔයාලට ඒක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ අරගත්තාම ගොඩක් ඔය ඔෆිස් වල HR එක තියෙනවා. මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට නිමාඩු දෙනවද? ප්‍රොමෝෂන්ස් දෙනවද? ඊට පස්සේ දාන මරණ මගුල් EPF ETF කපන දේවල්, හරි ප්‍රොමෝෂන්ස් හයිඩ් කරන ඒවා මොන හරි විනය සම්බන්ධ ගැටලු තියෙන දේවල් ඔෆිස් එකක මෙන්න මේ දේවල් අපි මැනේජ් කරන්න ඕනේ. මිනිස්සු ආව වැඩ කරා ගියා කියලා එහෙම කරන්න බෑ. අපි මේ ඉන්න මානව සම්පත කළමනාකරණය කරන්න ඕනේ. ඕනි තරම් කම්පැනි හොයලා බලන්න. Timex ද, Brandx ද, Mars Holdings ද මතක් කරන්න ලංකාවේ තියෙන ඕනේ ලොකු ලොකු කම්පැනි එකක්. හරි Damro එකද, හරි සිනමන් එකද ඔයාලට මතක් වෙන එක. ඔය හැම එකකම තියෙනවා HR කියලා සෙක්ෂන් එකක්. ඒතර ආර්ට් කරන ඔයාට හරි ඔයා කොමර්ස් කරන්න යන්න ඕනේ මැනේජ්මන්ට් පාර්ට් එකට යන්න. ඇත්තටම ළමයි ගණන්වත් ගන්න නැහැ, දන්නේ නැහැ ඒවා. ආර්ට් කරන ඔයාට මෙන්න මේ HR ඩිග්‍රී එක කරලා අන්න අර වගේ පොසිෂන්ස් වලට විශේෂයෙන් HR මැනේජර් කෙනෙක් ඊටත් එහා ඔයාට යා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ආර්ට් කරලා විශේෂයෙන් ජියෝග්‍රැෆි කරලා ඊට පස්සේ ජියෝග්‍රැෆි කරන තව ළමයෙක්ට පුළුවන් ඔය ගොඩක් ඔය දැන් ටුවරිසම් එක්ක අපි සම්බන්ධයිනේ.
සංචාරක කර්මාන්තයත් එක්ක. එතකොට ඒ හා සම්බන්ධයෙන් විශේෂයෙන්ම සංචාරක හෝටල් වලට එහෙම නැත්නම් ලංකාවේ ටූරිසම් වලට වෙනම බෝඩ් එකක් තියෙනවා. මේ වගේ දේවල් වලට එහෙම නැත්නම් පිටරටවල් වලට යන්න එහෙම නැත්නම් තානාපති කාර්යාලවල සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරන විශේෂ නිලධාරීන් ඉන්නවා. ඔන්න ඔය වගේ කට්ටිය හදාරන ඩිග්‍රී තියෙනවා. ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න ඒගොල්ලෝ කතා බහ කරලා මෙන්න මේ සුසුකම මෙන්න මේ ඩිග්‍රී එක කරලා තියෙනවා නම් ඔයාව මේකට ගන්නවා වගේ තැන් තියෙනවා. එන්න එහෙම ඩිග්‍රී තමයි ඔය තියෙන්නේ. විශේෂයෙන්ම ඔය පහසුකම් කළමනාකරණය කියන එක. ඊට පස්සේ අරගත්තාම ගොඩක් ඔය මේ IT දැන් ගොඩක් අය හිතනවා දැන් ආර්ට්ස් කරලා ගමනක් නැහැ කියලා. නෑ. මැනේජ්මන්ට් ඇන්ඩ් IT කියලා ඩිග්‍රී එකක් තියෙනවා. හරි මොරටු විශ්වවිද්‍යාලයේ. ඒත් මෙන්න මේ වගේ ඩිග්‍රී වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයා ආර්ට් කරාට අන්තිම ඩිග්‍රී හම්බෙන්නේ සම්පූර්ණයෙන්ම සයන්ස් රිලේටඩ් ඩිග්‍රී එකක්. එතකොට ඔයාගේ හොඳ ඩෙස්ටිනේෂන් එකක් තමයි මොරටු කැම්පස් එක. මොකද සමහර වෙලාවට පැටිය ඔයා ආර්ට් කරලා ලෝ යන්න මම කැමති. නියමයි. ඒ වුණාට සමහර ළමයි ඉන්නවා එයාගේ ජීවිතේම ක්‍රීඩාව. ඒ ඇරෙන්න නිකන් අහසයි සෙල්ලම් ගන්න කරාටි කරනවා, ටයිකොන්ඩෝ කරනවා, චෙස් ගහනවා, බැඩ්මින්ටන් ගහනවා, සමහර ලාවට දුවනවා. ඕල් අයිලන්ඩ් සර්ටිෆිකේට්ස් තියෙනවා. පළාත් සර්ටිෆිකේට්ස් තියෙනවා. අම්මලා බයින ඕවා කරන්න එපා. හරි ඕවා කරලා කවද්ද ගොඩ ගියේ? එහෙම අහනවා. පිස්සුද ඔයා මතක් කරලා සෙල්ලම් කරන්න. ඔයා මමනේ කියන්නේ ඔයා අනිවාර්යෙන් සෙල්ලම් කරන්න. සෙල්ලම් කරන්නේ නැති ළමයි මොකුද නිකන් අලබෝල වෙනවා. එහෙම එපා. හොඳට සෙල්ලම් කරන්න. සෙල්ලම් කරලම ගොඩ යන්න. අර තියෙන ඩිග්‍රී දෙකක් මොනවද අර තියෙන්නේ අර තියෙන්නේ ශාරීරික අධ්‍යාපනයයි ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණයයි. ඒ කියන්නේ ස්පෝර්ට්ස් කරන ළමයින්ට මෙන්න මේ ඩිග්‍රී දෙක ලංකාවේ හඳුන්වලා දීලා තියෙනවා. ඔය විශේෂයෙන්ම ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය ස්පෝර්ට්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් කියන එක එහෙම මාර වටිනවා. සමහර අවස්ථාවන් වල ලංකාවේ නැෂනල් ටීම් වල කෝචස්ලා විදියට එකතු වෙන ළමයි ඉන්නවා. උදාහරණයක් දැන් මාත් එක්ක එක බැච් එකේ හිටියා වොලිබෝල් කරපු නැෂනල් ටීම් එකට වොලිබෝල් ගහපු අපේ පිරිමි ළමයි. ඒ ළමයාගේ මාස්ටර්ස් එක කරේ ওই දෙවෙනියට දාලා තිබ්බ එක. අර ක්‍රීඩාව සහ මේ කළමනාකරණය කියන එක. දැන් එයා මොල්ඩිව්ස් වල වැඩ කරනවා වොලිබෝල් ටීම් එකේ. හරි ලංකාවේ අර ඒකේ පුහුණු කිරීමේ දෙවෙනියා විදියට ඉඳලා ඒ ළමයාට හොඳ ඔෆර් එකක් ඇවිල්ලා දැන් අර ගිහිල්ලා වැඩ කරනවා. කැම්පස් එකේ ඉන්නකනොත් ඒ ළමයා කරේ වොලිබෝල් ගහපු එක. හරි ජීවිත කාලෙම ඌ කරේ බෝලයක් අරගෙන කරකෝ ගහ හිටපු එක. ඒ ළමයාගේ නමින් අපි දන්නේ වොලිබෝල් ගහන්න පිරිමි ළමයා කිව්වම තමයි අපි දන්නේ. එච්චරට වොලිබෝල් ගහුවා. ඉතින් කවන්නේ ඒ ළමයාගේ ජීවිතේ එයා ගොඩ දාගත්තේ වොලිබෝල් වලින්ම තමයි. ඒ නිසා ගහනවා නම් ක්‍රිකට් කොල්ල හරියට ගහපන්. බාගෙට ගහන්න එපා. අර ලංකාවේ ටීම් එක වරනවා වගේ. ගහනවා නම් හරියට ගහන්න. නැත්තම් නොගහ වෙනකන් ඉන්න. කරාටි කරනවා නම් විශේෂයෙන්ම බය නැතුව ගහන්න. නැෂනල් අවෝඩ්ස් වලට යන්න, ටූර්නමන්ට්ස් වලට යන්න, දිනන්න, නෙට් බෝල් ගහන්න, වොලිබෝල් ගහන්න, ඒ ගහන එකක් හොඳට ගහලා ස්පෝර්ට්ස් වලින් නිකන් අර නිකන් හින ස්පෝටි ගර්ල් වගේ ඉන්න කට්ටිය ඉන්නවා නම් ඔන්න ඔයාලට ඩිග්‍රී තියෙනවා ওই විදියට කරන්න. නිසා තමන්ගේ හීන වලට ලිමිට්ස් නැහැ. ආර්ට් කියන්නේ ලෝ විතරක් නෙමෙයි. එච්චරයි. ලෝ යන්නේ ඒක නෙක්ස්ට් ලෙවල්. හැබැයි තව බඩු තියෙනවා. ඊට පස්සේ සමහර ළමයි ඔය රිසර්ච් එහෙම කරන්න කැමති. හරි? එක එක රිසර්ච් කරා. දැන් ලංකාවේ කොවිඩ් ගැන රිසර්ච් කරන කට්ටිය ඉන්නවා. ඩෙන්ගු ගැන රිසර්ච් කරනවා. ඊට පස්සේ ලංකාවේ දිට්ඨ සුලි කුණාටුවෙන් මිනිස්සුන්ට අලාභාණි වෙච්ච එකත් එක්ක තව මොනවාද ඒගොල්ලන්ට වෙන්න තියෙන්නේ? මොනවාද පහසුකම් දෙන්න ඕනේ? මේ වගේ රිසර්ච් කියලා කියන්නේ සාමාන්‍ය ලෝකේ මිනිස්සු දන්නේ නැති නමුත් රටක් ඇතුලේ අනිවාර්යෙන් වෙන දේවල්. එහෙම නැතුව රටක සංවර්ධන කටයුතු කරන්න බෑ. රිසර්ච් එකක් කරන්න නැතුව කොහොමද? ගවේෂණයක් කරන්න නැතුව කොහොමද අපි යම් සංවර්ධන කටයුත්තක් දෙන්නේ? එතකොට විශේෂයෙන්ම රිසර්ච් කරනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඩිග්‍රී තියෙනවා. මේවා ගොඩක් ඔය රට යන්න ගියාම ළමයි දැන් මේ ලංකාවේ අලුත් පරපුරේ ගොඩක් අයට රට පිස්සුවක් තියෙනවනේ. එහෙ ගිහිල්ලා කොහොම ඉදල් අරගෙන ගිහිල්ලා මොක් කර කර ඉන්න ඕනේ නැහැ. හරි? ටොයිලට් හොද ඉන්න ඕනේ. හොදන්න උනත් හොදන්න අවුලක් නැහැ. ටොයිලට් යන්න පුළුවන් නම් හොදන්න බැරි අය නැහැ කරන්න. හැබැයි ඔයා රට යන්න ඕනේ ඒ වගේ රස්සාවකට විතරක් නෙමෙයි කියන කොළුවේ තියාගන්න. මොකද ඔයා බුද්ධිමත් දරුවෙක්නේ. ඔයාට ඇත්තටම වර්කර් කෙනෙක් විදිහට යන්න ඕන නම් එහෙම යන්න මිනිස්සුත් ඕනේ තරම් ලංකාවේ ඉන්නවා සහ එහෙම යන එකේ වරදකුත් නැහැ. යන්න පුළුවන් නම් යන්න. ඒ වුණාට මම නම් කැමති ලංකාවේ ඉඳන් මිනිස්සෙක් කොට දා ගන්නවා නම්. හරිද? ඒ මගේ පෞද්ගලික කැමැත්ත. නමුත් දරුවෙක් රට යන්න යනවා නම් මම කැමති නෑ ඉගෙන ගන්න ගමන් මේ උසස් පෙන්න කරන ළමයි මොකක් හරි මේ කම්කරු රස්සාවකට රට යනවා කියන එකට මම කැමති නෑ. මම හිතනවා ඔයාලට මං කියන දේ තේරෙනවද ඇති කියලා. උසස් පෙළ මේච්චර අවුරුදු දෙකක් මහන්සි වෙලා වැඩ කරන ළමයි පිට රටක කම්කරු රැකියාවකට යා යුතු නැහැ. පාර්ට් ටයිම් එකක් විදිහට පොඩි ජොබ් එකක් කරාට අවුලක් නැහැ. මං කියන්නේ ඔයා පිට රටක විශ්වවිද්‍යාලයකට යන්න ඕනේ. ඔයා පිට රටක විශ්වවිද්‍යාලයක ලෙක්චරර් කෙනෙක් වෙන්න ඕනේ. ඔයා පිට රටක මොකක් හරි ආයතනයක රිසර්චර් කෙනෙක් විදිහට වැඩ කරන්න ඕනේ. හරි? ඔයා තානාපති කාර්යාලයක පරිවර්තකයෙක් විදිහට වැඩ කරන්න ඕනේ. මං දකින්නේ ඔයා ගැන එහෙම හීනයක්.
ඔයත් ඔයා ගැන දකින්න ඕනේ එහෙම හීනයක්. එහෙනම් ඔන්ලයින් ඔයා ගැන එහෙම අඩු තක්සේරුවෙන් හිතන්න එපා. මං කියන්නේ එහෙම වැඩ කර මොකද මගේ තාත්තත් කම්කරුවෙක් විදිහට රටක රැකියාව කරපු මිනිස්සෙක්. හැබැයි මගේ තාත්තා කරපු ලොකුම දේ තමයි මාව ඒ රටේ සිටිසන් කෙනෙක් විදිහට එකතු කරන්න අර දාන්න පුළුවන් ෆැමිලි එකේ කට්ටියට. ඒව දැම්මේ නැහැ. එයා කිව්වේ ඉගෙන ගන්න. ඔයාලා ඇවිල්ලා මෙහි අපි කරපු වැඩ කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා ඉගෙනගෙන රස්සාවක් කරන්න. නැත්තම් තිබ්බනේ ඒගොල්ලන්ටත් ඒ විදිහට කරන්න. නමුත් එයා දැක්කේ එයා ඒක කරන එක නෙමෙයි. එයාගේ ළමයා ඉගෙනගෙන ඊට වඩා තව ඉස්සරහකට යන්නේ. ඒකට මම මගේ ඉඳන් ඉන්න ළමයිට කියන්නේ ඔයා රට යන්න ඕන නම් මට නවත්තන්න බෑනේ. මං දැල් දාලවත් මට ඔයාව නවත්තන්න බෑ. යන්න ඕනේ කියලා පිස්සුව හදාගත්තා නම්. එහෙමනම් ලංකාවේ වැඩක් යන්නයි ඕනේ. නැතුව බාහිර යන මිනිස්සෙක් නෙමෙයි. ඉගෙනගත්තු එකේ ස්කෝලර්ෂිප් ඇප්ලයි කරලා ඔයා සල්ලි ගෙවලා නෙමෙයි ඔයාව එහෙන් සල්ලි ගෙවලා ගන්න ඕනේ. හරි? අන්න එහෙම ඇප්ලයි කරන්න පුළුවන් ඩිග්‍රී එකක් තමයි යන්න අරක. මොනවාද? සමාජ අධ්‍යයනය. ඊට පස්සේ අරගත්තාම තොරතුරු පද්ධති. හරි විශේෂයෙන් IT එක්ක ජියෝග්‍රැෆි හරි සම්බන්ධයි. එතකොට ජියෝග්‍රැෆි කරපු ළමයින්ට ඔන්න ඕකට ඇප්ලයි කරන්න පුළුවන්. ට්‍රාන්ස්ලේටිං. ඔයාලගේ ලැන්ග්වේජස් කරනවා ජපනීස් කරනවා ෆ්‍රෙන්ච් කරනවා ජර්මන් කරනවා මැන්ඩරින් චීන භාෂාව කරන ළමයි ඉන්නවා. භාෂාව හින්දි භාෂාව කරන ළමයි ඉන්නවා. ට්‍රාන්ස්ලේට්ස් වලට යන්න පුළුවන්. හොඳ ඉසෙට් ස්කෝර් එකක් ඉල්ලනවා. ජියෝග්‍රැෆි වලින් කවර් එක දෙනවා. ලැන්ග්වේජ් එකත් එක්ක ජියෝග්‍රැෆි. ටග් ගාලා කැලණියේ එහෙම තියනවා ට්‍රාන්ස්ලේට් කරන කට්ටියට පැන ගන්න පුළුවන් වැඩේ ගොඩ. ඊට පස්සේ ඔන්න රංගපාන්න ඕනේ. හරි? ඩිරෙක්ට් කරන්න ඕනේ. ප්‍රොඩියුස් කරන්න ඕනේ. අන්න දිනවලු. ඔය දෙන්නේ සිනමා සහ රූපවාහිනියක් දෙනවා. මීඩියා හැම කරන ළමයි ඉන්නවනේ. ජියෝග්‍රැෆිත් එක කරන්න හොඳ ඉසෙට් ස්කෝර් එකකින් ඇතුළට පැන ගන්න පුළුවන් ඔයාට. සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණය කියන්නේ සම්පූර්ණ ලංකාවේ ටුවරිසම් වලට හඳුන්වලා දීපු ඩිග්‍රී එකක්. නානා විධාකාරයේ টොප් බ්‍රෑන්ඩ් එකේ තරුපන්තේ හෝටල් වලට ඔන්න ඔක කරපු කට්ටිය අර ගන්නවා. ඉංග්‍රීසි භාෂාව තාම හොඳින් හදාගන්න ඔයාට යන්න පාරවල් තියෙනවා. මේ බලන්න තව ආට් කරලා කරන්න පුළුවන් ඒවා. ඔය සමහරු ආසයි මේ කට්ටියට උපදෙස් දෙන්න. හරි? කාගේ හරි ප්‍රශ්නයක් තමන්ගේ කරගන්න. කරලා උදව් කරන්න. එහෙම ඉන්නවා ඉතින් පොඩක්. හරි? එච්චර පරහිතකාමී හොඳ මිනිස්සු තමයි අපිට ඉන්නේ. නේ ලංකාවේ මිනිස්සු හොඳයි. කෙනෙක්ගේ ප්‍රශ්නයකදී උණු වෙනවා. හරි? උණු වෙන්නේ නැද්ද? දැන් අද උදේට මොන જાතිය සබ්මැරින් එකක්ද කෑවේ? මොකද්ද කෑවේ? බැලිස්ටික් මිසයිල් සබ්මැරින් එකක්ද? වර්ජිනියා ක්ලාස් එකක්ද? බලන්න අපි කොච්චර සංවේදීද? අපි කොච්චර සබ්මැරින් එකක් ගැන සංවේදී. අපි සංවේදී જાතියක්. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරන්න. මොකද්ද? ගොඩාක් ළමයි ආසයි ඔය සයිකොලොජි වගේ සබ්ජෙක්ට් කරන්න. ඔයා දන්නවද? යක්කල ගම්පපන්ති ළමයින්ට නම් ඔය යක්කල කියන එක චුට්ටක් අලුත් දෙයක් නෙමෙයි. නුවරපාරයිනේ යනකොට එහෙම හම්බෙනවා ඔය යක්කල. ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයක් තියෙනවා. හරි? ආයුර්වේද දොස්තරලා ඉන්නේ. ඔය ලස්සන වෙන්න එහෙම එක තියෙනවා. එහෙම මෙහෙන් ඔය අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරන දරුවෝ ඔන්න ඕකේ තියෙනවා යෝග සහ පාරමනෝ විද්‍යාව කියලා උපාධියක්. ඔන්ලයින් ඔයාට පුළුවන් ඒකට ඇප්ලයි කරන්න. ඒක ආර්ට්ස් කරන ඔයාට විවෘතයි. විශේෂයෙන්ම ජියෝග්‍රැෆි කරන ඔයාට ඕක විවෘතයි. හරි යෝග සහ පාරමනෝ විද්‍යාව. ඒකේ කරන්නේ විශේෂයෙන්ම මනෝවිද්‍යාව සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ ලෝක ජනසංඛ්‍යාවෙන් 70%කටත් වඩා කුමන හෝ ආකාරයක මානසික ගැටලුවකින් පීඩා විඳිනවනේ. කුමන හෝ ආකාරයක එකක් තියෙනවනේ. ඊටාම හොඳින් වැඩ කරාට සමහරට වියෝවක් නිසා වුන් ගිහිල්ලා එහෙම තියෙනවා. ඔය සයිකොලොජි කරන්න ආස කට්ටියට මරු ඩිග්‍රී එකක් සයන්ස් රිලේටඩ් ඔයාලට ඩිග්‍රී එකක් තමයි අතට හම්බෙන්නේ. එක සෙෂන් එකක් මතක තියාගන්න එක කවුන්සලින් සෙෂන් එකක් පැයයි. හරි? මම කවුන්සලින් වලට ගියපු කවුන්සලින් කරලා තියෙන කෙනෙක් නිසා මම මේ කියන්නේ එක කවුන්සලින් සෙෂන් එකක් පැයයි රුපියල් 5000යි. පැයක් ඉල්ල ගන්න සෙෂන්ස් අවైలබල් නැහැ මිනිස්සුන්ට. 5000 ගානේ ඔයා නිකන් පැය 5ක් වැඩ කරා කියලා හිතන්න. 5 වරක් 5 25යි. දෛනික ආදායම 25000යි. ඔයාට උනම් පැය 6ක් කරත හැකියි. ඔයා තීරණය කරන්න ඔයා පැය ගන්න ගන්න. ඒක කවුරු ආවත් වැඩි මිසක් අඩු වෙන්නේ නෑ. ඒක ෆික්ස් ප්‍රයිස්. එහෙමයි ලෝකේ. දන්නේ නැත්නම් දැනගන්න ඕකේ එච්චරක් ලොකුයි. හරි? ඊට පස්සේ අරගත්තාම ආර්ට්ස් කරන තව ළමයින්ට පුළුවන් විශේෂයෙන්ම ඔය මේ ඉකෝන් කරන කට්ටිය අන්න ඉන්නවා. මූල්‍ය ආර්ථික විද්‍යාව කියලා ඔය ඒහා සම්බන්ධයෙන් ඒ ආර්ථික විද්‍යාව පැත්තෙන් වැඩ කරන්න කැමති කට්ටියට ඔන්න ඩිග්‍රී ටිකක් තියෙනවා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉංග්‍රීසි ඔය සාමාන්‍යයෙන් ඔය සමහරු ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ගොඩක් ඉන්ට්‍රස්ට් කට්ටිය ඉන්නවා.
මම දන්නේ නැති බහුතරයක් නැහැ. හැබැයි සමහරව ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට ඔන්න තියෙනවා ඉංග්‍රීසි භාෂාවත් එක්ක ඔය ව්‍යවහාරික වාග් විද්‍යාව කියලා ඩිග්‍රී එකක්. ඊට පස්සේ නිර්මාණාත්මක සංගීත තාක්ෂණය සහ නිෂ්පාදනය. නිකමට හරි සරස්වතීගේ ආශිර්වාදයක් ඔබට පවතිනා. අපිට නන්නේ. පේනවනේ. එහෙම කිසිම ආශිර්වාදයක් නැහැ. නටන්නත් බෑ, සින්දු කියන්නත් බෑ, චිත්‍ර අඳින්නත් බෑ. මම චිත්‍ර කරේ ට්‍රේස් කරලා ඇන්දේ. අඳින්න බෑ. චිත්‍රකලා ඉතිහාසය පුළුවන් ඒක හරිය. අඳින්න බෑ. ද්‍රව්‍ය සම්පින්නේ තැඹිලි ගෙඩියේ අනිත් පැත්ත ගහලා අඳින්න. මට ඒව තේරෙන්නේ නැහැ. හරි ඉතින් සියලු දෙයකම අපි දක්ෂ නැහැ. ඒක හරි. ඒක ගැටලුවක් නැහැ. නමුත් ඔබට සරස්වතීගේ බැල්ම වැටි තියෙනවා. සරලවම ඔබට සංගීතය පුළුවන් නම්, ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන්න පුළුවන් නම්, පිරිමි ළමයි මියුසික් කම්පෝස් කරන්න නම් පුළුවන් නම්, කරුණා කරලා ඔයා ලෝයන්ඩ ලෑස්ති වෙන්න එපා. ඔයාගේ ඇඟේ තියෙන මියුසික් නම් ඔයා මියුසික් කරන්න. හරි? අන්න ඔයාලට ඒකට උදව් වෙන ඩිග්‍රී එකක් තියෙනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල වෙනමක් තියෙනවා. වෙනම ඩිග්‍රී එකක් විදිහට ඔන්න ඕකත් හඳුන්වලා දීලා තියෙනවා. හරි? සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන් ආර්ට් කරාට ඔයාට. ඇහුණාද පුතේ? ඔයා ආර්ට් කරාට ඔයාට සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. හිතන්න ඔයා මියුසික්, ජියෝග්‍රැෆි, ICT වගේ විෂයක් කරා. IT අමාරුයි. හා කමන්නේ. මියුසික්, ජියෝග්‍රැෆි සිංහල කරා. මියුසික්, ජියෝග්‍රැෆි බෞද්ධ හිස්තාචාරය හරි කරා. හා කමන්නේ. පුළුවන් තුරනේ. විශ්වවිද්‍යාලය තුරට පැන ගන්න. මියුසික් කරලානේ තියෙන්නේ. එතනින් එහාට ඔගේ අතපත ගන්න ගෙජමැටික් ටික ඔයාට ඉබේම පුළුවන් වෙනවා. මොකද කවුරුත් කම්පියුටර් එකක් අතපත ගන්නවා කියන එක නෙමෙයිනේ මියුසික් කියලා කියන්නේ. ඊට එහා ගොඩක් දේවල් තියෙනවා. ඉගෙන ගත්ත හැකි. කරුණා කරලා එහෙම පුළුවන් නම් යන්න. මොකද ලෝකේ හම්බ කරන්න පුළුවන් පාරවල් ගොඩක් තියෙනවා. හරි? ගෑනු ළමෙක් නිසා උදාහරණයකට ගන්න අපේ ගම්පහ හිටපු දරුවෙක් නිසා උදාහරණයකට ගන්න කාංචනාන්තරාදී. ප්‍රථම පන්ති සාමාර්ථයක් එක්ක සංගීතය ඉගෙනගත්තු ගෑනු දරුවෙක්. බලන්න මේ දරුවා ඒක ලස්සනට ගමනක් යන හැටි. ඉගෙනගෙන ළමයාට තනුවක් දා ගන්න ඕන නම් සින්දුවක් කියා ගන්න පුළුවන් නම් ලස්සනට ඉගෙනගෙන ලස්සන ගමනක් යන හැටි බලන්න. අන්න ඒ වගේ. තමුන්ට හැකියාව තියෙනවා නම් අදාළව නැති කෙහෙම්මලක් කරන්න යන්න එපා. දක්ෂ දේ කරන්න. ඊට පස්සේ කලා විෂය ධාරාව ඔය හැමෝම කියන ඔන්න ඔය කතාව. දැන් අපෝ කලා කරත් මේ සාමාන්‍ය කලා උපාධිය. හරි? ඔය තියෙන සාමාන්‍ය කලා උපාධිය. ඔය තියෙන ආර්ට්ස් කියලා. ඒවත් විවිධ විෂයන් තියෙනවා පොතක්. ඔයාට සිංහල ස්පෙෂල් එකක් කරන්න පුළුවන්, පොලිටිකල් ස්පෙෂල් එකක්, ජියෝග්‍රැෆි ස්පෙෂල් එකක්, මීඩියා ස්පෙෂල් එකක්. ඒ වගේ ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධියක් ආර්ට්ස් වලට ගිහිල්ලා නානාවිධ විෂයන් වල විශේෂවේදී වෙන්න පුළුවන්. ඉතින් ඔයාට විෂයකින් ඉස්සරහට ඉගෙන ගන්න ආසයි නම් හිතන්නකෝ ඔයාට විෂයක් ඉගෙන ගන්න ආසයි. ඔයාට ජියෝග්‍රැෆි ඉගෙන ගන්න ආසයි. ඔයාට ජියෝග්‍රැෆි ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඕනේ. ලෙක්චරර් කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් ඔයා ජියෝග්‍රැෆි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් ඔයා ජියෝග්‍රැෆි ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන ඒකේ ඊළඟ ලෙවල් එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ඕන නම් මොන හරි පරිසර සංවිධාන වලට සම්බන්ධ වෙන්න. එහෙනම් ඔයා විෂයක් විදියට විශේෂවේදී කරන්න ඕනේ විෂය. ඉස්කෝලේ ගිහලා ජියෝග්‍රැෆි ටීචර් කෙනෙක් වෙන්න. ඉතින් ඔයාලා ජියෝග්‍රැෆි විශේෂවේදී උපාධිය කරන්න ඕනේ. ඒ ලෙවල් උගන්වන්න දෙන්නේ විශේෂවේදී උපාධියක් නැතුව. හරි? සබ්ජෙක්ට් එකේ ස්පෙෂල් එකක් තියෙන්න ඕනේ. මාස්ටර්ස් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම්. එතකොට ඒ හින්දා එහෙම කරන්න ආස නම් විෂයන් විදියට කලා විෂය ධාරාවේ ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය රාජ්‍ය පරිපාලන ලියන්න. අපි කියනවා SLAs, SLEs කියලා එහෙම තියෙනවා. පරිපාලන එක්සෑම් ලියන්න. ඒ වගේ දේවල් වලට ඔය දිසාපතිලා, ප්‍රාදේශීය ලේකම්ලා, ඒ වගේ තනතුරු තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් වලට යන්න කැමැත්තෙන් ඉන්නවනම් ආර්ට්ස් කරපු ළමයින්ට ඕනවා කරන්න පුළුවන්. ඊට පස්සේ මීඩියා වලට වෙනමම මීඩියා කරන අයට තව ඒගොල්ලන්ගේ ඩිග්‍රී හඳුන්වලා දීලා තියෙනවා. මේ ආර්ට්ස් එක්ක IT කරන්න පුළුවන්. ඔයාලට පේනවද කලා තොරතුරු තාක්ෂණය කියලා එකක් තියෙනවා. හරි? දැන් IT කරන්න ඕනේ කියලා ඒ ළමයින්ට ටෙක් කරන්න ඕනේ කියලා දේව නියමයක් නැහැ. ආර්ට් විෂයක් එක්ක IT කරලා උනා එකතු කරලා ඒකේ තියෙන නම කලා තාක්ෂණ වේදේ. බලන්න ළමයි හිතාගෙන ආවට වඩා ගොඩාක් ඩිග්‍රී තියෙනව නේද ආර්ට් කරන්න. අර බලන්න ඊට පස්සේ නිර්මාණ වේදේ. අපි කියනවා ඩිසයින් කියලා. මොරටුව කැම්පස් එක කියන්නේ ආර්ට් කරන ඔයාට නිකන් දේවාලයක් වගේ. ඇයි මං එහෙම කියන්නේ? දැන් මෙතන ඉන්න ඕනෙම මිනිස්සේ වස්ත්‍රයකින් විලිවහගෙන නේද ඉන්නේ? ලංකාවේ කවදාවත් නැති වෙන්නේ නැති බිස්නස් දෙකක් තියෙනවා කොල්ලනේ. එක කෑම, දෙක ඇඳුම්. මම බොරු නම් කියන්නේ ලබන මාසේ මම මේ කියන එක බොරුද කියලා ඔයා චෙක් කරලා බලන්න. හරි? ඔබේ ප්‍රදේශයේ තියෙන ඇඳුම් කඩේට මීමැසි පොදියක් මෙන්න යන්නේ නැද්ද? තුන්වන ලෝක යුද්ධය එනකොට ඇඳිවත අහිමි වෙයි වගේ මලු දෙක අරගෙන යන්නේ නැද්ද කෙලින්ම? යන්න බෑ පොඩ. අංකල්ලා ටික පඩිපෙළේ ඉඳන් ඉන්නවා. තාත්තලා ටික අයියලා ටික පඩිපෙළේ ඉඳන් ඉන්නවා. ඔබට පඩිපෙළ උරුමයි. හරිද? ඉතුරු කට්ටිය යන්නේ නැද්ද? තුන්වෙනි ලෝක යුද්ධයට රෙදි ටික ලෑස්ති කරගන්නවා වගේ. ඉතින් ලංකාවේ කවදාවත් නැති වෙන්නේ නැති දෙයක්. ඇඳුම්. ගෑනු ළමයි ඉන්නකම් මේ ලෝකේ ඇඳුම් නැති වෙනවද? පිස්සුද? අයිටම් කීයක් අඳිනවද?
හරි මේක දානවා මෙහෙට දානවා අරහෙට කරනවා ලෝකේ කවදාවත් නැති වෙන්නේ නැති එක තමයි ෆැෂන් ඩිසයිනින් කියලා කියන්නේ. ඇහෙනවද? ෆැෂන් ඩිසයිනින්. ෆැෂන් ඩිසයිනින් මොරටුවෙත් තියෙනවා. ඒ වගේම ඩිසයිනින් වලට අදාළව අන්න සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලෙත් වෙනම උපාධියක් තියෙනවා. දෙයියනේ පුළුවන් නම් කරහන් උනනවා සල්ලි. තනියෙන් ඉඳගෙන හරි වැඩක් කර ගන්න පුළුවන්. ෆැෂන් ඩිසයිනින්. පුළුවන් නම් ජෝග්‍රෆි නම් කරන්න විෂයන් එක. ජෝග්‍රෆි, චිත්‍ර, හෝම් සයන්ස්, හෝම් ඉකොනොමික්ස්. next level. හරි? පැන ගන්න නියමයි. ඔය ගොඩක් අය ගණන්වත් ගන්න නැති විෂයක් හෝම් ඉකොනොමික්ස්. මේ ඊට පස්සේ අරගත්තාම වාස්තු විද්‍යාව. ඊට පස්සේ අරගත්තාම අර මොනවාද විලාසිතා නිර්මාණය හා නිපැව් ප්‍රවර්ධනය කියන්නේ අරක. ඊට පස්සේ අරගත්තාම භූමි නිර්මාණ, ලෑන්ඩ්ස්කේපින්. ඔය ප්‍රයිම් ලෑන්ඩ්ස් වගේ කම්පැනි වල එහෙම නැත්නම් ගෙවල් ලෑන්ඩ්ස්කේප් කරන්නේ. කම්පැනි ලෑන්ඩ්ස්කේප් කරන්නේ අර ගාඩන්ස් එහෙම පිළිවෙලට හදන්නේ. ගෙවල් වල අර එක ලස්සන තැන් හදන ඒවා තියෙන අන්න ඒවා. මේවට විශේෂ වෙච්ච කම්පැනිස් තියෙනවා. ඒගොල්ලන්ට තනියම හරි පටන් ගන්න පුළුවන්. ඔය මොරටුව විශ්වවිද්‍යාලේ තව එකක් තියෙනවා. මේ බලන්න මේ. ඔය වාස්තු විද්‍යාව කියලා වචනයක් තියෙනවා පේනවා. ආකිටෙක්චර්. ඔය ආකිටෙක්චර්ස් ලා වෙන්න කියලා වෙන්නේ. ඔයා A level වලට S3ක් අරගත්තත් මොරටුව කැම්පස් එකේ මේ විෂයන් වලට ඔයාලට ප්ලේස්මන්ට් ටෙස්ට් එකක් තියෙනවා. මේක ලියලා ඔයාලට ඇප්ලයි කරලා ඇතුළට යා ගන්න පුළුවන්. හරි ඔය ආර්ට්ස් තව ඉවර නැහැ. තව තියෙනවා මේ. ඔය තියෙන නාගරික තොරතුරු කරණය සහ නිර්මාණකරණය, ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින්. මේවා සම්පූර්ණයෙන් නිකම් මේ එළියේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන් අරගන්නේ නැහැ මේවා කරගන්න. මේ ඉගෙනගත්තු මිනිස්සුන්ට යන්න පුළුවන් ඒවා. මේ ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් කියන එක වෙන රටවල් වල පට්ට විදිහට තියෙනවා. සමහර වෙලාවට වෙන රටවල් වලට ඔයා මොනවා හරි ඉල්ලුම් කරනකොට ඒ රටේ රාජ්‍ය ආයතන වලට ඔයාව බඳව ගන්න හේතුවක් වෙන්න පුළුවන් ඔන්න ඔය ඩිග්‍රී. ඒ තරම් වැලිඩ් ඩිග්‍රී ටිකක් තියෙන. මේ ගොඩක් ඩිග්‍රී තියෙනවා මොරටුව විශ්වවිද්‍යාලේ. හරි ඊට පස්සේ අරගත්තාම ඔයාලට ඔය පේනවා වගේ අර දැන් මේ වෙනකොට ගොඩාක් ඔය රාජ්‍ය නුවණ සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය එක රටවල් වල තානාපති කාර්යාල වලට සාමය සහ ගැටුම් නිරාකරණය අත්‍යවශ්‍යයි. මොකද මේ වෙලාවේ ලෝකේ සෑහෙන ලොකු අර්බුදයක් තියෙනවා. මේවට අදාළව කතා කරන්නේ සාම සාකච්ඡා කරන්නේ ගිවිසුම් වලට ලැබෙන්නේ මේ හා සම්බන්ධයෙන් විශේෂඥයෝ වෙච්ච මිනිස්සු. ඔහේ නිකන් පාරවල් වල කසිප්පු පෙර හිටපු මිනිස්සු ගිහිල්ලා ඕවා කරන්න යන්නේ නැහැ. එතකොට ඕක කරන්න ඔන්න ඔය වගේ ඒවා කරන මිනිස්සු ඉන්නවා. ලෝකේ විවෘත වෙනවා ඕවා කරද්දි කොල්ලනේ. ඊට පස්සේ අරගත්තාම භාෂාවන් ඉගෙන ගන්න, සෞන්දර්ය යනවා නම් ඒ වගේ දේවල් කරගන්න, ආර්ට්ස් කරලා ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා. මේ බලන්න තව ඔය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වේවා ඔය සෞන්දර්ය සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා නම් ඔන්න ඔච්චරක් ඔයාලට පුළුවන්. ඊට පස්සේ ගොඩක් අය දන්නේ නැති කතාව. ඔයා වාණිජ්‍ය විෂයන් දෙකක් එක්ක ජෝග්‍රෆි කරපුවාම ඔබට ඔන්න ඔය දැක්වෙන ඩිග්‍රී වලට ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. يعني වාණිජ්‍ය විෂයන් දෙකක් අපි ඉකෝනොමි, ඇකවුන්ට්ස්ුයි ජෝග්‍රෆි. හරි? ඉකෝන, ඇකවුන්ට්ස්, ජෝග්‍රෆි කියන්නකො. මෙන්න මේ ඩිග්‍රී සෙට් එකට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට හම්බෙන්නේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක්. ඔයාලට ඒක කිසිම බාධාවක් නැහැ. අර කළමනාකරණය කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් කියන එකට තමයි. අපේ ඉන්නවා ගම්පහ බණ්ඩාරනායකේ දරුවෝ එහෙම කරන පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එයාලා කරන්නේ ඉකෝන්, ඇකවුන්ට්ස්, ජෝග්‍රෆි. O level එක නමයි. ආකිටෙක්චර් යන්න හරි මෙන්න මේ මැනේජ්මන්ට් ඩිග්‍රී මෙන්න මේ සෙට් එකට යන්න හරි තරි බලාගෙන තමයි ඇවිල්ලා ඔන්න ඕක කරන්නේ. හරි? පොඩ්ඩක්වත් බය නැතුව අඩියක් යන්න පුළුවන්. හැබැයි ගොඩක් අය කියන්නේ නැහැ ඕක කියන්න බයයි. මේ දේ ඔයාලට එක් කරොත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් ඩිග්‍රී දෙක. ටෙක් සබ්ජෙක්ට් දෙකක් එක්ක ජෝග්‍රෆි කරපුවාම ඔන්න ඔය කියන ඉංජිනේරු තාක්ෂණ වේදය සහ ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන උපාධි පාඨමාලා වලට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. මේ තමයි පුතා කලා විෂය කරලා කරන්න පුළුවන් ටිකක්. ඔය ඔක්කොම ටිකට පිටිපස්සෙන් කවුරු ඉන්නවද? ජෝග්‍රෆි. ඉලක්කම් ටික දැක්ක නේද? ඒක තමයි මම කිව්වේ. ජෝග්‍රෆි කියන විෂය මම කතා කරන්න පුළුවන් එච්චරයිනේ. ජෝග්‍රෆි කියන විෂය කරන ළමෙක්ට ඩිග්‍රී 45කට ඇප්ලයි කරගන්න පුළුවන්. ඔයා තෝරන්න ඔයාට සෙට් වෙන්නේ කොහොමද? ඔයා ආස මොනකටද? ඔයා ආස ඔෆිස් එක වැඩ කරන්න. එහෙනම් ඔයාට HR එකට ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඩිග්‍රී එකට ඇප්ලයි කරගන්න ඉසෙට් එක හදාගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. හරි? ඔයා ආස මීඩියා වලින් ඉස්සරහට යන්න. එහෙනම් එහෙමයි. ලෝ එහෙනම් එහෙමයි. මතක තියාගන්න ඔයා ලෝ යනවා නම් ඔයා දිස්ත්‍රික්කේ මුල් රෑන්ක් වලට එන්න ඕනේ. බාගෙට ලෝ යන්න බෑ. නිකන් ඒ තුනක් තිබ්බා කියලා ලෝ යන්න බෑ. එහෙනම් ඔයා ඉහළම ඉසෙට් අගයක් තියෙන විෂයන් තෝරන්න ඕනේ. ලෝ වලදී කිසිදු විෂයක් අනිවාර්ය නැහැ. හොඳටම හුණාද?
ලෝ වලදී ඔබට කිසිදු විෂයක් අනිවාර්ය නැහැ. හරි? ලෝ කරනවා නම් ඔයාට භාෂා විෂයන් දෙකක් කරන්න බෑ, එකයි කරන්න පුළුවන්. ආගම් විෂයන් දෙකක් කරන්න බෑ, එකයි කරන්න පුළුවන්. හරි? භාෂා දෙකක් බෑ, එකයි. ආගම් දෙකක් බෑ, එකයි. උදාහරණයක් මෙහෙම හිතන්න. ජෝග්‍රෆි සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අවුලක් නැහැ. ලෝ යන්න පුළුවන්. ජෝග්‍රෆි සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය. භාෂාවයි ආගමයි මේකයි. කතෝලික අය කතෝලික ශිෂ්ටාචාරය, ඊට පස්සේ සිංහල ජෝග්‍රෆි. ඉතින් අවුලක් නැහැ, යන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. යන්න පුළුවන්. ඒ නිසා භාෂා විෂයන් වලින් එකයි, ආගම් විෂයන් වලින් එකයි, අර විදිහට යන්න ඕනේ. ඊට පස්සේ ඉංග්‍රීසි සිංහලයි වලට අනිවාර්යෙන් O level වල C එකක් තියෙන්න ඕනේ. ඔයා ලෝ කරන්න යනවා නම් ජෙනරල් ඉංග්‍රීසි වලට ඒ වල මේ A level වල S එකක් පවත්වාගෙන යන්න ඕනේ. සහ චිත්‍ර නැටුම් සංගීතය ඩ්‍රාමා හෝම් සයන්ස් වගේ විෂයන් ප්‍රැක්ටිකල් තියෙනවා ඔයාට උසස් පෙළට. ලෝ යන්න මේ විෂයන් කරලා තියන්න බෑ. චිත්‍ර නැටුම් සංගීතය ඩ්‍රාමා හෝම් සයන්ස් ප්‍රායෝගික පරීක්ෂණ තියෙන විෂයන් කරන්න බෑ. ඒ හැර ඔබට ඊතර ඕනම විෂයක් නිදහසේ කිරීමේ හැකියාව තියෙනවා ලෝ යනවා නම්. සවිස්තරාත්මකව තම තමන් ඉන්න ගෲප් වලට මම ඒකේ සටහනක් දාලා තියන්නම්. මොකද ගොඩ දෙනෙක් ඕක අහන නිසා ඒක ක්ලියර් වෙන්න සම්පූර්ණ ටයිප් කරපු විස්තරයක් එකතු කරන්න. මේ ඔයාට භූගෝල විද්‍යාව කරලා යන්න පුළුවන් පැති. හරි? එහෙම නැත්නම් කලා කරපුවාම යන්න පුළුවන් පැති ලිස්ට් එකක් තිබ්බා. කලා කරලා. හරි? භූගෝල විද්‍යාවත් එක්කම එකතු වෙලා කලා කරපු ළමෙක්ට සම්පූර්ණ ඩිග්‍රී 38කට ඇප්ලයි කරන්න පුළුවන්. අර 45න් කලාව විතරක් අරගත්තොත් 38කට ඇප්ලයි කරනවා. ඒ නිසා ලෝකේ ලොකුයි සබ්ජෙක්ට්ස් එක ඔයාලට ඕපන් වෙන පාත් එක ලොකුයි. බය නැතුව අඩිය තියලා යන්න. කවුරු මොනවා කිව්වත් සැලෙන්නේ නැතුව වැඩේට යන්න. මේ තමයි ආර්ට්ස් වල සරලම සාරාංශයක් විදිහට කිව්වොත් ඔයාලට යන්න පුළුවන් පාරවල්. මීට අමතරව තවදුරටත් වැඩි විස්තර මගේ YouTube channel එකක් තියෙනවා රුවන්මාලි ජයවික්‍රම කියලා. මේකේ සවිස්තරාත්මක වීඩියෝ පටවලින් ඉදිරිපත් කරලා තියෙනවා සහ ඉදිරියටත් මේක ඉදිරිපත් කරනවා. තවත් ආර්ට් කරලා මොනවද කරන්න ඕනේ අරකද මේකද? තව විස්තරාත්මකව මේක කරද්දි මොනවද තව විස්තර ඕන නම් සම්බන්ධ වෙලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් මට කතා කරලා අහන්න පුළුවන්. ඔයාලට උදව් කරන්න මම ලෑස්ති. ඊට පස්සේ මගේ විෂය භූගෝල විද්‍යාව. විෂය උගන්වන්න මට තියෙන සුදුසුකම. මම උසස් පෙළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 22 ඕල් අයිලන්ඩ් 132 මම කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව විෂය සම්බන්ධයෙන් විශේෂවේදී උපාධියක් ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව සමත් වෙලා. ඩිපාර්ට්මන්ට් එකේ සිංහල මාධ්‍ය වැඩිම ලකුණු සහිතව මගේ වසරේ සමත් වෙච්ච ළමයයි මම. එතකොට මම අවුරුදු 3කට කිට්ටු වෙන්න වසර මම ඉතින් මාස 2-3ක් වගේ 3 සම්පූර්ණ වෙන්න එනකම් රජයේ පාසලක සේවය කරපු පුද්ගලයෙක්. ඉස්කෝලේ වැඩ කරා. ඊට පස්සේ මාගේ තියෙන කාර්ය බහුලත්වය සමග මේකයි ඒකයි කරන්න බෑ. මග හැරෙනවා දෙකන් එකක්. ඒ නිසා මම පෞද්ගලිකව මගේ පන්ති ටික කරන කෙනෙක්. 2. ජෝග්‍රෆි වලට අදාළව පොත් ලියන මිනිස්සු ඉන්නවා. මම ඒ ගණේ එක්කෙනෙක්. ඒ කියන්නේ මම ලියපු පොත් මේ වෙනකොට ආසන්න වශයෙන් ඔයාලට අරගත්තොත් මගේ මේ වෙනකොට පොත් 8ක් විතර භූගෝල විද්‍යාව විෂය සම්බන්ධයෙන් එළිය මාකට් එකේ තියෙනවා. භූගෝල විද්‍යාව විෂය සම්බන්ධයෙන් ISBN හිමි ග්‍රන්ථ රචනා කරන කෙනෙක් තමයි මම. විශේෂයෙන්ම උසස් පෙළ ළමයින්ට අදාළව. ඊළඟ කාරණාව. ඔයාලට භූගෝල විද්‍යාව විෂය සම්බන්ධයෙන් මම පේපර් මාකින් යන්නේ නැත. කියන්න එපා. බොරු කියලා කියන්න බෑනේ පේපර් මාකින් යන්නේ නැහැ කියලා. හැබැයි මම හැම වසරකම පේපර් මාකින් එක ඉවර වෙච්ච ඊළඟ සතිය තුළ අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයේ අපේ ආචාර්යවරුන් යටතේ ගිහිල්ලා පේපර් මාකින් වලදී ගුරුවරයාට දීපු සියලු උපදෙස් සියලුම පේපර් මාකින් එක තුලදී අපි කරගත යුතු දේවල් මට ඕන ඔයාලට ඒක පෙන්වන්නත් පුළුවන්. මොකද ගිය සතියේ සිකුරාදා තමයි මම 2025ට අදාළ වේකට අදාළ ඒ මගේ ඉගෙනීම් ටිකේ වැඩ කටයුතු ටික කරේ. ඒ පේපර් මාකින් වලදී ඔබ ලබාගත යුතු පුහුණුව සම්පූර්ණයෙන්ම ඒ ටික මම අරගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට ලියනවා නම් මෙන්න මෙහෙම යන්න ඕනේ, මෙහෙම ලියන්න බෑ. අලුත් අප්ඩේට්ස් මෙන්න මේවයි. මෙන්න මේ විදිහට වෙනස්කම් කරන්න ඕනේ. ඔන්න ඔය අනාදී ලෙස සම්පූර්ණ මේ ඔයාගේ උසස් පෙළ පේපර් එක, පේපර් මාකින් එක. එතකොට මේ පේපර් මාකින් එකත් එක්කම මේකේ ඔය මම හිතන්නේ ලොකුට පිටිපස්සට පෙනේ කියලා. ඒ විශේෂයෙන් අපි සලකලා බලන්න ඕනේ කාරණා තියෙනවා පේපර් මාකින් යනකොට. ඒ හා සම්බන්ධයෙන් සම්පූර්ණ පුහුණුව මම හැම අවුරුද්දකම ගිහින් ගන්නවා. මොකද පේපර් මාකින් වල එන පන්නරය විශේෂයෙන්ම පේපරේට උත්තර ලියන්න අන්තිමට ඒක නැතුව ළමයික බිල්ඩ් අප් වෙන්නේ නැහැ. නිසා ඒක මම සම්පූර්ණයෙන් ගිහිල්ලා ඉස්කෝලේ නෙමෙයි විශ්වවිද්‍යාලෙම අරන් එනවා. මොකද මම තාමත් විශ්වවිද්‍යාලෙත් එක්ක සම්බන්ධයි.
ඊට පස්සේ මේ දක්වා මගේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිව්වොත් මම කිසිම ළමයෙක්ගෙන් කෝල් කරලා ඔයාගේ ප්‍රතිඵල මොනවද කියලා අහන්නේ. ඒක කාට හරි ඕන නම් කියන්න පුළුවන් මගේ ලොකුකම කියලා. වෙන්න ඇති. මම කිසිම ළමයෙක්ගේ ඔයාට ජෝග්‍රෆි මොනවද තිබ්බේ කියලා අහන්නේ නැහැ. ළමයාගේ ඩේටාබේස් එකට අරගෙන කෙලින්ම ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ගහලා මගේ පන්තියට මාස 2ක් දාවේ 3ක් දාවේ 5ක් දාවේ අදාළ නැහැ. මම යාර 5ක් විතර දිග රිසර්ච් ෂීට් එකක් මම දාන්නේ නැහැ. මට ප්‍රතිඵල ඇවිල්ලා කියනවනේ මමයි. මම දන්නේ උන්ගේ ප්‍රතිඵල විතරයි. මට ප්‍රතිඵල ඇවිල්ලා කියනවනේ. මිස් මට මෙහෙමයි මෙන්න ප්‍රතිඵල ෂීට් එක මෙන්න මෙහෙමයි. මම ඒව ඉදිරිපත් කරනවා මිසක් මම ඉන්න ඔක්කොගෙන් ප්‍රතිඵල අහන්න යන්නෙත් නැහැ. බලන්න යන්නෙත් නැහැ. බලනවා ඉදිරිපත් කරන්න යන්නේ. සාමාන්‍යයෙන් මගේ පන්තියේ තියෙන විශේෂත්වය තමයි මම ප්‍රචාරණ කටයුතු වලදී භාවිතා කරන්නේ මාව පමණයි. මං හරියට උගන්වනවා. පන්තියේ ඉඳගන්න පන්තියේ හිටපු සීනියර්ස්ලා මම එකතු කරන්නම් ඔයාලට ඉදිරියේදී. ඒගොල්ලන්ගේ අත්දැකීම මම ඔයාලට ඉදිරිපත් කරන්නම්. කොහොමද මම අවුරුදු 2 ඇතුළේ වැඩ කරේ කියලා. මේ වැඩ ටික බලලා ඔයා ඇවිල්ලා ඉඳගන්න. මොකද මම අයිලන්ඩ් ෆස්ට් අවුරුදු 10ක් තිස්සේ හැදුවත් ඔයාට මම උගන්වන එක තේරෙන්නේ නැත්තම් ඔයා මං ගාවට ඇවිල්ලා වැඩක් නැහැ. ඒ නිසා මගේ පන්තිවල තියෙන විශේෂත්වය තමයි ඉඳ ගන්නවද ළමයි ප්‍රමාණය එයින් 50කට එහා හැම අවුරුද්දෙම අනිවාර්යෙන් අරගන්නේ ඒ. මගේ පන්තියට එන කිසිම ළමෙක් ෆේල් වෙන්නේ නැහැ. ෆේල් වෙන්න බෑ. එම ෆේල් වෙන මට්ටමේ කටියට මාත් එක්ක ඉන්න බෑ. මගේ වැඩ ලෝඩ් එකත් එක්ක ඉන්න බෑ. ඒ නිසා මගේ පන්තියට එන කිසිවෙක් අසමත් නැත. මගේ පන්තියේ ප්‍රතිඵල 100%යි. හරි? ගිය අවුරුද්දේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කුසලතා වශයෙන් අරගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කේ 5, ගම්පහ දිස්ත්‍රික්කේ 6, ගම්පහ දිස්ත්‍රික්කේ 30, 32 ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කේ 60 ගණන් මට මතක නැහැ ඉලක්කම වශයෙන්. ඊට පස්සේ 70 ගණන් 80 ගණන් සහ 100 ගණන් බරරොත්තා දිස්ත්‍රික් රැංක් වශයෙන් ඉන්නවා. ලොකුම දේ තමයි අපේ පන්තිවල හිටපු ළමයින්ගෙන් 50%කටත් වඩා මම හිතන්නේ 51 ගණනක් ආවා. ඒ සාමාර්ථ තමයි දරුවන්ට තිබ්බේ. ඒක තමයි ලොකුම දේ. මගේ පැත්තෙන් මට ඔයාට අයිලන්ඩ් ෆස්ට් ට්‍රෙන්ඩ් උගන්වන්න පුළුවන් ජෝග්‍රෆි පැත්ත. මම දන්නේ නැහැ අනිත් විෂයන් උගන්වන්න නිසා ඔයා යන අනිත් විෂයන් දෙක ඊටාම හොඳ විෂයන් දෙකක් තෝරාගත යුතුයි. එහෙම නැතුව ඔයාට හොඳ දිස්ත්‍රික් රැංක් එකක් හදාගන්න බෑ. මම ගැරන්ටි කරන්නම් ජෝග්‍රෆි A1. මම ලකුණු 80 90 ස්කෝර් වෙන ජෝග්‍රෆි A1කට ඔයාට උගන්වන්නම්. ඒකේ කතා දෙකක් නැහැ. හරිද? එතකොට ජෝග්‍රෆි වල අපේ පන්තියේදී වැඩ යන්නේ කිසිම ළමයෙක්ට කිසිදු ලියන පොතක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ මට පන්ති සල්ලි ගෙවනවා මම ඔබට අදාළ ලියන පොතේ ඉඳන් සියල්ල සම්පාදනය කරනවා. හරි? ඔබ එන්න අත් දෙකත් එක්ක පෑන් ටික අරගෙන ඇවිල්ලා ඉඳ ගන්න. හරි? ඔය මොන හරි කටු වැඩ කොළ ටිකක් උස්සාගෙන මොකද අපේ පන්තියේදී ඔයාට සම්පූර්ණ නිබන්ධන දෙන්නේ වර්ණ නිබන්ධන. හරිද? නිබන්ධන වල ගොඩක් ප්‍රමාණයක් මමත් ලියලා තියෙනවා. දැන් අම්මලා ගිහින් බලලා යද්ද කියලා මොනවද ලිව්වේ කියලා. බය වෙන්න එපා මගේ පන්තියේ ගොඩක් වෙලාවට නිබන්ධනේ මම ලියනවා ගොඩක් දේවල්. පන්තිය ඇතුලේ ආවට පස්සේ සම්පූර්ණයෙන් පාඩම් කරවලා නිබන්ධනයේ ඉතුරු කොටස් මොන හරි දෙනවා නම් සම්පූර්ණ කරලා පන්තිය ඇතුලේ ෂෝට් නෝට් හදවලා සම්පූර්ණ පන්තියේදී පාඩම් කරලා තමයි ඔන්ලයින් ෆිසිකල් ඔක්කොම ළමයින්ම යවන්නේ. කැමති නම් ඔය 2027 පන්තිවල එහෙම අපි ෆ්‍රී පන්ති කරන ඒවා තියෙනවා. ඉදිරියේදී ඔයාටත් පන්ති කරනවා. ඔයාට සම්බන්ධ වෙලා මොකක්ද ඒ වැඩේ කියලා ඔයාට බලන්න පුළුවන්. අපි පන්තියේදීම පාඩම් කරලා පන්තියේදීම ෂෝට් නෝට්ස් ගහලා පන්තියේ ටියුට් එක සම්පූර්ණ කරන කොටස් ටික සම්පූර්ණ කරනවා අදාළව. විෂයට අදාළව ඔබට සියලුම පාඩම් කොටස් නිබන්ධන අනුසාරයෙන් තමයි යන්නේ. ලියන පොත් නැහැ. ලියන පොත් කිසිවක් නැත ඔබට. ඊට පස්සේ භූගෝල විද්‍යා විෂය අරගත්තාම ඔබට පාඩම් 31ක් තියෙනවා ජෝග්‍රෆි විෂය. ඔයා බලයි හෝ අර යකිවේ 17ක් තියෙනවා අර විෂයට 12යි අරකේ 7යි බයෝ කරත් 10යිනේ. ඇයි ජෝග්‍රෆි 31ක්? ඉතින් නම් මේ අරගේ බයෝ 10 මාස 5ක් විතර යන්න තියෙන එකනේ. බයෝ වල එක පාඩමක් මාස 5ක් විතර යනවා වෙන්න පුළුවන්. ඒ නිසා විෂය පාඩම් ගන්න ගැන හොර වෙන්න එපා. අපිට ලස්සන මාතෘකා ගොඩාක් තියෙනවා. දැන් මම දන්නේ ඔයාගේ choice එක කොහොමද? ඔයා මොන වගේ දේවල් වලටද කැමති කියලා. මං කැමති දේවල් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. දැන් ඔයාට geography වල ඉගෙන ගන්න යනකොට අපේ geography කියන විෂය ළමයි කොටස් තුනක් තියෙනවා. හැමෝම හිතන් ඉන්නේ geography කියලා කියන්නේ මේ දවස්වල මගේ පට්ට පළු අරිනවා. හරි? සමහරට ඔයා social media වල මාව දැකලා තියෙනවනේ. මගේ පළු අරිනවා. බයෝ උගන්නන්න ඕනේ කෙනෙක් geography කරන්න ඇවිල්ලා. කියලා තමයි බයින්නේ. අහන්න. ජෝග්‍රෆි කියන විෂය කොටස් තුනක් තියෙනවා. ඔය ඔන්ලයින් ඔයාලට පේන්නේ ඔයා ඩිස්ප්ලේ වෙන්නේ ඔය කොටස් තුන. එතකොට
ඒ භෞතික භූගෝල විද්‍යාව, මානුෂ භූගෝල විද්‍යාව සහ ප්‍රායෝගික භූගෝල විද්‍යාව. අර විද්‍යාව විෂයක් කරන්න යනකොට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව තියෙනවානේ. තුනක් නේද? ඇවිරිම ළමයි ඔන්ලයින් තුනක් නේද? කෙලනේ. ඒ වගේ මේකත් තුනක්. භෞතික භූගෝල විද්‍යාව කියන්නේ අපි සම්පූර්ණයෙන්ම පරිසරයේ ස්වභාවිකව වැඩිච්ච දේවල් සම්බන්ධයෙන් ඉගෙන ගන්න කොටස. හරිද? මානව භූගෝල විද්‍යාව කියන්නේ පරිසරයේ මිනිස්සු කරන දේවල්. ජන සංඛ්‍යාව, ජනාවාස, නාගරීකරණය, කෘෂි කර්මාන්තය, ආකර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, බහුජාතික සමාගම්, ගෝලීයකරණය මේ අපි කරගන්න ඒවානේ. ඒවා ඉගෙන ගන්න කොටසක්. අර භෞතිකවල ගම් වතුර දාන හැටි, සුනාමි හැදෙන හැටි, භූමිකම්ප ඇති වෙන විදිහ. හරි? කාලගුණය කියන්නේ මොකද්ද? මොකද්ද මේ බෙන්ගාල් බොක්ක කැළඹෙනවා කියන්නේ? අඩු පීඩන කලාපයක් කියන්නේ මොනවාද? හරි? ඒ වායු ගෝලය ගැන, ජල චක්‍රය ගැන, හරි? ඔන්න පස ගැන, පාෂාණ ගැන, khනිජ වර්ග ගැන, දේශගුණ විපර්යාස ගැන මෙන්න මේ වගේ පරිසරයේ සිද්ධ වෙන ඒවා තමයි භෞතිකවලදී ඉගෙන ගන්න. ප්‍රැක්ටිකල් ජියෝග්‍රෆි කියන්නේ අර දෙකම ලස්සනට ඔයාලට ඉදිරිපත් කරන්න ඕනේනේ. ඒතර ඔයාලට සිතියන් අඳින්න වෙනවා. අපි අඳින්නේ නැහැ මේ කියන්නේ සිතියන් ඉදිරිපත් කරන්න ඕනේ. වගු තියෙනවා. ප්‍රස්තාර ඉදිරිපත් කරන්න වෙනවා. රූප සටහන් වලින් ලස්සනට දැන් ඔයා ඇගීමක් කරනකොට ඇගීමේ අපි හිතමුකෝ ඔයා කොරල් පර ගැන කරනවා කියලා. ඔයා කොරල් පරවල රූප සටහනක් කරවන්නේ. කොරල් පර විනාශ වෙන්න තර්ජනයට ලක් වෙලා තියෙන ප්‍රදේශ කියලා සමහරට වගුවක් දාලා ඉදිරිපත් කරන්නේ. සිතියමකින් කොරල් පර තියෙන ප්‍රදේශ කියලා ලකුණු කරලා ඉදිරිපත් කරන්නේ. එතකොට ඔයා ඉදිරිපත් කරන කොරල් පර වලට අදාළ ඇගීම තව චුට්ටක් ලස්සන වෙනවනේ. අන්න ඒ වගේ අපි ඉදිරිපත් කරන මොනවා හෝ මාතෘකාවක් ලස්සනට ඉදිරිපත් කරන්න. ඕනේ මැට්ටෙට තේරෙන විදිහට ඉදිරිපත් කරන්න. පාවිච්චි කරන ටෙක්නික්ස් ටික තමයි අපි ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ. ජියෝග්‍රෆි වල සිතියන් තියෙනවා. ඔව්. ලකුණු කොච්චරද? 30ක්. ජියෝග්‍රෆි වල සිතියන් වල ලකුණු 30ක් තියෙනවා. මෙට්‍රික් සිතියම කියලා එකක් තියෙනවා. ඒකට ලකුණු 20ක් තියෙනවා. ලෝකේ තැන් 10ක් දෙනවා. ලකුණු 10යි. තැන් 10යි ලකුණු 10යි. ජියෝග්‍රෆි වල සිතියක් තියෙනවා. ඒ සිතියන් වලට අදාළ මෙට්‍රික් සිතියමේ ලකුණු 20යි, මැප් මාකේ ලකුණු 10යි. ඔබ අනිවාර්යයෙන්ම ලිවිය යුතුයි. ඒක හරි. අම්මලගේ කාලේ තිබිච්ච ප්‍රක්ෂේපණ දැන් ජියෝග්‍රෆි වල නැහැ. හරි? ඉස්සර අපේ අම්මලගේ කාලවල ජියෝග්‍රෆි කරනකොට ඒගොල්ලන්ට තිබ්බ කොටු වගේක් අදින්න. දැන් ඒව නැහැ. ඒ නිසා බය වෙන්න එපා. එච්චර ඒව නැහැ. ඒ අදාළ කැල්කියුලේෂන්ස් මුකුත් කරන්න නැහැ. ජියෝග්‍රෆි වලට ප්‍රස්තාර අඳින්න තියෙනවා. මෙන්න මේ ප්‍රස්තාර දන්නවද කියන්නේ? රේඛා ප්‍රස්තාරය දන්නවද? තිත්තියලා ඉරිගහන්නේ. ගොඩ්. ඕක තියෙනවා. රේඛා 3-4ක් එකතු වුනහම බහු රේඛා දන්නවද? ජියෝග්‍රෆි වල තියෙනවා. රවුම මොකක්ද ඒකේ නම? වෘත්ත ප්‍රස්තාරය. සටහන් කියනවා. පයි ප්‍රස්තාර කියනවා. බෙදන ලද වෘත්ත ප්‍රස්තාර කියනවා. ඒක තියෙනවා. මතකද සිංහල දෙමළ මුස්ලිම් බර්ග පාට කරලා යන්නේ? ඒක තියෙනවා. ඊට පස්සේ තීරු ප්‍රස්තාර. සරල තීරු, ජෝඩුවක් නම් ද්විත්ත තීරු, 3-4ක් යනවා නම් බහු තීරු. තීරු ප්‍රස්තාර ටික තියෙනවා. ඊට අමතරව ඔයාට අලුත් තියෙන ප්‍රස්තාර දෙකයි. එකක් අපි කියන රේඛාංකිත සිතියම් තියෙනවා. ඊට පස්සේ අර ගත්තාම පිරමීඩ ප්‍රස්තාරය කියලා තියෙනවා. ඔච්චර නැත්නම් ඔයා දන්න ප්‍රස්තාර ටිකයි ඔය ටිකයි තමයි ප්‍රස්තාර පාඩමේ තියෙන්නේ. ඊට පස්සේ දැන් ජියෝග්‍රෆි වලට එන බයක් තියෙනවා ළමයි කරන්න. මිස් මට ගණන් බෑ. ඒතර ඉස්කෝල වලින් හරි කවුරු හරි වෙන කෙනෙක් කියනවා ගණන් බෑ නම් ජියෝග්‍රෆි කරන්න බෑ. හරි. දැන් මෙතන ඉන්නේ ඔක්කොම ඕ ලෙවල් ලියපු ළමයිනේ. මේ සියලුම ළමයි ගණන් පේපර් එක ලිව්වද? ලිව්වා. ඔන්ලයින් නම ලිව්වා, ෆිසිකල් ළමයිනොත් ලිව්වා. දැන් ඔයා ගණන් පේපර් එක ලියනකොට හරි ගණන් පේපරේ වැඩ ටික යනකොට දැන් ඔයාට ගණන් අමාරුයි කියන්නකො. ගණන් ගොඩ දාගත්තේ මොනවද? මම මෙන්න මේ කියන ඒවා දන්නවද කියන්නේ? ඔයා පන්ති ප්‍රාන්තර ප්‍රකරණ ලකුණු සංඛ්‍යාතය දාලා fx වගුවක් හදලා තියනවද? අමාරුද? නැහැ. ආරෝහණ දත්ත වලක් ලියන්න දන්නවද? අවරෝහණ ලියන්න දන්නවද? ලොකු එකෙන් ඉඳන් පොඩි එකට, පොඩි එකෙන් ඉඳන් ලොකු එකට. පන්ති ප්‍රාන්තර ප්‍රකරණ ලකුණු සංඛ්‍යාතය දාන්න ඒවා ටික දන්නවා? ඊට පස්සේ ඔයාලට මතකද මේ මාතේ මධ්‍යස්ථයේ මධ්‍යන්නේ කියලා තිබ්බා? FD වගුව අඳින්න දන්නවද? මධ්‍යන්නේ කරන්නේ කරලා දිගත්තනේ නියමයි. මාතේ කියන්නේ මොකද්ද රත්තරන්? ගණන් උගන්නන්නේ. මාතේ කියන්නේ මොකද්ද? වැඩිම වාර ගණනක් තිබ්බ එක. දැන් වැඩිම වාර ගණනක් තියෙන එක මෙහෙම අල්ලලා ගන්න බැයිද ඔයාලට? ජියෝග්‍රෆි වල ගණන් තියෙන්නේ ඒක. හරි? ඊට පස්සේ ඔයාලට මතකද සමුච්චිත සංඛ්‍යාතය? මොකද්ද සමුච්චිත සංඛ්‍යාතය කිව්වේ? සංඛ්‍යාත ගැන ටික එකින් එක ආයත ජියෝග්‍රෆි වල ගණන් තියෙන්නේ ඒක. සමුච්චිත සංඛ්‍යාතය එන්න තියෙනවා. ඊට පස්සේ
අපගමනීකරණය කරන්න තිබ්බා. මම දන්නේ පොඩි කාලේ අපගමනය තිබ්බද කියන්න මම දන්නේ නැහැ. අපගමනීකරණය කරන්න තිබ්බා. ඊට පස්සේ අපගමනය අනුසාරයෙන් අපගමන ප්‍රස්ථාරයක් දෙන්න තියෙනවා. මධ්‍යම අපගමනය තියෙනවා. ජාල වේගය දන්නවද? සංඛ්‍යාත බහුවස්ත්‍රය දන්නවද? ඉතින් තියෙනවා ටික. ඔය තමයි ජෝග්‍රෆි වල තියෙන ගණන් ටික. ඔයාට ওই ටික බැරි නම් ඉතින් ජෝග්‍රෆි වල තියෙන ගණන් ටික ඔය ටික. අනේ අපේ ඕන් ඉතින් ඔච්චරයි. ඒ නිසා ගණන් බෑ කෙනෙක් ගැන බය වෙන්න එපා. ඔයා ගණන් ෆේල් වෙලා ඊළඟ පාර ගණන් ලිව්වත් ජෝග්‍රෆි කරන්න ඒක කිසිදු බාධාවක් නැහැ. ඒ ගණන් සම්බන්ධයෙන් ඉන්න බිල්ල නැති කරගන්න ගණන් ප්‍රශ්නයක් ඔයාට එන්නේ නැහැ. ජෝග්‍රෆි විෂය කොටස් 3යි. මෙන්න ජෝග්‍රෆි විෂය පාඩම් ටික බෙදෙන හැටි. මේ තියෙන්නේ 12 වසරේදී භෞතික භූගෝල විද්‍යාව, මානුෂ භූගෝල විද්‍යාව, ප්‍රායෝගික භූගෝල විද්‍යාව ඔක්කොම පාඩම් ටික එකට එකතු කරපුවාම ඔයාලට පාඩම් 17ක් තියෙනවා. 13 වසරේදී ඔයාලට පාඩම් 14ක් තියෙනවා. එතකොට ඔය කලෙක්ෂන් එක එකතු වෙලා තමයි ඔයාට 31ක් විදිහට එක ඕනේ. එතකොට මේ ජෝග්‍රෆි වල ඇත්තටම වැඩ කරන්න ඕනේ. කවුරු හරි කියනවා නම් මේක මේ මාස දෙකෙන් ජෝග්‍රෆි ඉවර කරන්න පුළුවන් කියලා ඒක බොරු කතාවක්. එහෙම කරන්න බෑ. එහෙම මාස දෙකෙන් ජෝග්‍රෆි අවුරුදු දෙක සිලබස් එක ඉවර කරන්න බෑ. ඒක බොරුවක්. එහෙම නෝට් එක දීලවත් ඒක පාඩම් කරලා නිම කරන්න අමාරුයි. ඒ නිසා මේ මාස දෙකෙන් උසස් පෙළ කරන්න ජෝග්‍රෆි කරන්න එපා. කවුරුත් අක්කලා ඉලටවත් කියන්න එපා. ඒක එහෙම කරන්න බෑ. මුලින් ඉඳන් ලස්සනට පිළිවෙලට වැඩ ටික යන්න ඕනේ. සමහර පාඩම් කොටස් තියෙනවා විශේෂම කාලගුණය සහ දේශගුණය වගේ උගන්වනකොට එක දවසක ඉගෙනගෙන නැත්නම් ඊළඟ දවසක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ඉතින් ඒකේ සිදුවීම් කොහොමද සිද්ධ වෙන්නේ කියන concept එක කියලා දෙනකොට ඒ නිසා පන්තියට එන එක ඔබ අනිවාර්යෙන් එන්න විෂය තේරුම් ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඔබට ඇති වෙන්නේ නැහැ. ඒතර මේ තියෙන ඔයාලට 12 වසරේදී ඉගෙන ගන්න තියෙන පාඩම්. මේ පාඩම් වලට ඔයා ඉන්ට්‍රස්ට්ද කියලා බලන්න. මේ තියෙන 12 වසරේදී ඔයාට භෞතික භූගෝල විද්‍යාව කියන විෂය කොටසට ඉගෙන ගන්න ඕනේ පාඩම්. දැන් මෙහෙම හිතන්නකෝ ඉස්සෙල්ලම ඕනම විෂයක් අපි හඳුන්වලා දෙන්න එපා. අරයා ජෝග්‍රෆි කියන්නේ මේකයි, මෙයා ජෝග්‍රෆි කියන්නේ මේකයි කියලා නිර්වචන දීලා. ඒ ජෝග්‍රෆි කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න තියෙනවා. භෞතික භූගෝල විද්‍යාව කියන්නේ පරිසරයේ තියෙන ස්වභාවික දේවල් ගැන අධ්‍යයනය කරන එකනේ. එතකොට ජෝග්‍රෆි වලදී මොනවාද අපි ස්වභාවික දේවල් ගැන අධ්‍යයනය කරන්නේ කියලා ඔයාට උගන්වන්න තියෙනවා පාඩමක්. අපි කියනවා භෞතික භූගෝල විද්‍යාව හැඳින්වීම කියලා. ඊට පස්සේ භෞම පද්ධති කියලා කියන්නේ පෘථුවිය ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. පෘථුවියේ වායුගෝලය 7 වසරේ ඉඳන් තිබ්බා මේවා. වායුගෝලය, ජලගෝලය, දන්නවා ඊටු ටික කියන්නේ ශිලාගෝලය, ජෛවගෝලය. ඔන්න ඔය හතර ගැන තමයි ඔය කොටසේදී ඉගෙන ගන්න. again වායුගෝලය කියන්න බැරියෝ. online වායුගෝලය, ජලගෝලය, ශිලාගෝලය, ජෛවගෝලය ගැන ඔයා ඉගෙන ගන්නවා. ඊට පස්සේ ජියෝග්‍රෆි ඉගෙන ගන්න ඔයාට මේ සිලබස් එකේ පාඩම් පෙන්නන්නේ. කැමති නැත්නම් කරන්න එපා. මේ පාඩම් වලට ආස නැත්තම් වගේ එකක් එනවනේ. හරි? ඒක කරනකොට මම නිකන් ඔළුවට සමනල ගැටේ වැටෙනවා. මම ඒකට ආස නැහැ වගේ නම් කරන්න එපා. මේ තමයි ඔයාගේ පාඩම්. දැනගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා මේ පෘථිවිය ව්‍යුහය හාහි ගති ලක්ෂණ කියලා පාඩමක්. මේකේ තියෙන මෙන්න මේවා ගැන. මේකේ තියෙනවා අපේ පෘථිවිය අරගත්තාම මම ඕනනම් ඔයාලට ඇදලත් පෙන්නන්න. අපේ පෘථිවිය අරගත්තාම මෙන්න මෙහෙම රවුමන්නේ මෙයා තියෙන්නේ. මෙහෙමනේ. චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වලින් අපි දැන් හොයාගෙන තියෙනවනේ. මේ පෘථිවියේ මතු පිටේ ඉඳන් මෙහෙම කපාගෙන අපි දෙන්න ඇතුළට ගියොත් අපි දෙන්න කේක් කෑල්ල කපනවා වගේ මේක එළියට අරගත්තොත් අපේ පෘථිවිය මෙන්න මෙහෙම කෑලි තියෙනවනේ. හරි? මෙන්න මෙහෙම කෑලි තියෙනවනේ අපේ පෘථිවියේ. මෙන්න මෙහෙම කෑලි තියෙනවා. මේ උඩම තියෙන එකට අපි කියනවා කබොල කියලා. අහලා තියෙනවා ඇති කියලා හිතනවා. මෙන්න මේ දෙකට පොදුවේ අපි කියනවා ප්‍රාවරණය කියලා. අන්තිම එකේ නම කියන්න පුළුවන්ද? අන්තිම එකේ නම කියන්න පුළුවන්ද ඔන්ලයින්? ෆිසිකල්? එක්සලන්ට්. අන්තිම එකට කියනවා හරය කියලා. ඉතින් රත්තරනේ අර පාඩමේ ඉගෙන ගන්න තියෙනවා විස්තරාත්මකව කබොල ගැන, ප්‍රාවරණය ගැන, හරය ගැන. අනිත් එක මේක උඩනේ අපි දෙන්න ඉන්නේ. හරි? මේක උඩනේ අපි දෙන්න ඉන්නේ. ඔහොම. මෙහෙමනේ අපි දෙන්න ඉන්නේ. එතකොට මේක උඩ අපි දෙන්න ඉන්නකොට පොළොව උඩ පස් තියෙනවනේ. පොළොව උඩ ගල් තියෙනවා. හරි? ගල් වලට ජෝග්‍රෆි වලදී කියන්නේ මොනවද? ගල කියනවද? පාෂාණ. එතකොට චොටි khනිජ වර්ග තියෙනවා. එතකොට මේ කබොල තුල තියෙනවා පස්, පාෂාණ, කබොල තුල තියෙනවා khනිජ. පස, පාෂාණ, khනිජ. එතකොට කබොල ඇතුළේදී අපි දෙන්න තියෙන නිසා මේ පාඩමේදී කබොල ප්‍රාවරණය හරය ගැන පස, පාෂාණ, khනිජ සම්බන්ධයෙන් ඉගෙන ගැනීම කරනවා. දැන් ඔයා
දන්නේ නැත්නම් මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? අපි ජෝග්‍රෆි වල පස් ගැන ඉගෙන ගන්නවා. ලෝකේ පස් හැදෙන්න බලපාන සාධක මොනවාද? පසක පැතිකඩක් අරගත්තාම මේක කොයි වගේද? ඊට පස්සේ ලංකාවේ පස් වර්ග මොනවාද තියෙන්නේ? පස් දූෂණය වෙන්නේ කොහොමද? පස් පරිස්සම් කරන්නේ කොහොමද? ඔය වගේ දේවල් තමයි කතා කරන්නේ. දැන් අයිඩියා එකක් එනවනේ ඉගෙන ගන්න යන්න මේවා ගැන කියලා. ඒතකොට කැමති නම් කරන්න, අකමැති නම් එපා. කරුණාකරලා බය වෙන්න එපා. අකමැති නම් ඒකට විරුද්ධ වෙන්න. ප්‍රතිචාරය දක්වන්න එපා කියලා අයින් වෙන්න. මොකද ඔයා කැමැත්තෙන් නැතුව මල වදේ කියලා කවදාවත් උසස් පෙළ විෂයක් කරන්න එපා. මේක ඉතින් මම එහෙම කියන එක මට පාඩුයි. මගේ පන්තියේ ළමයෙක් තමයි එන්නේ නැතුව යන්නේ. හැබැයි මට පාඩු වුණාට කමන්නේ. ඔයාට හරියන්නයි ඕනේ. ඔයානේ අපේ ලංකාවේ අනාගතය ගන්න ඉන්න පිරිමි ළමයි. ඇහුණාද? අම්මගේ වදේට ජෝග්‍රෆි කරන්න ඕනේ නැහැ. අක්කා කරාට ඔයා කරන්න ඕනේ නැහැ. මම පුතා ආස නම් විතරක් කරන්න ඔන්ලයින්. කිසි කෙනෙක් කියනවට නෙමෙයි. ඔයාට ආස නම් විතරක් ජෝග්‍රෆි කරන්න. මං කියන්නේ එච්චරයි. මට ආස හින්දාම ජෝග්‍රෆි කරන්න එපා. ජෝග්‍රෆි වලට ආස වෙලා ජෝග්‍රෆි කරන්න. මෙන්න විෂය තියෙන දේවල්. ඊළඟට තියෙනවා මේ අපේ පොළවේ ලස්සන හැඩ තියෙනවානේ. හරි අපේ පොළවේ ලස්සන හැඩ තියෙනවා. එහෙම කිව්වම මොකද තේරෙන්නේ නැහැ. ඔයාලට අලුත්ම පාඩයක් කොටසක්. මම ඔයාලට ඔකේ ප්‍රසන්ටේෂන් එකේ පොඩි කොටසක් පෙන්නන්න. චූටි අවබෝධයක් එතකොට අරගන්න පුළුවන් නිසා. තප්පර කිහිපයක් දෙන්න. ඔන්ලයින් අපි මේක ලියමු. මේ බලන්නකෝ. ඔක දිහා බලන් ඉන්නකෝ. මන් දිහා ඕනේ නැහැ. ඔක දිහා බලන්න. අපේ පොළවේ නානාවිධ ආකාරයෙන් මෙහෙම වතුර ගලා යාම සිද්ධ වෙනව නේද? එතකොට මෙහෙම වතුර ගලාගෙන ගියාට පස්සේ ඔහොම වතුර ගලාගෙන ඔහොම ගියාම පොළවේ හැඩතල වෙනස් වෙනව නේද? මම මෙන්න මේ පෙන්වන දේවල් ඔයා දැකලා තියෙනවද කියලා කියන්න. මම මේ පෙන්වන දේවල් ඔයා දකින්නවද කියලා කියන්නකෝ. මෙන්න මේ වගේ ඒවා දැකලා තියෙනවද? වතුර ගලන් ගිහිල්ලා තමයි ඔය වගේ හැඩ හැදෙන්නේ. මෙන්න මේ වගේ දියඇලි වල නාන්න ගියාම මේවා දැකලා තියෙනවද ඔන්ලයින්? ගෙවල් පැත්තේ තියෙනවද? සමහර මේකට ගෙවල් පැතිවල සමහර පැතිවල මිනිස්සු කියන අලි කකුල් කියලා. මේ ඔමින්දුකෝ මේ දැකලා තියෙනවද? මේ වතුර පාරේ ගහගෙන යන ගල් කැටවලට වතුර යට තියෙන මහ ගල කැඩිලා ගිහිල්ලා හැදෙන අයිටම් එකක්. ප්‍රොෆෙෂනලි ජියෝග්‍රැෆි විෂය මේවට කියන්නේ ගල් වන. ඉංග්‍රීසියෙන් පොට් හෝල්ස් කියලා කියන්නේ. මේ ඔය වගේ හීන් චූටි ගල් කැට වලින් තමයි ඔය මහ මෙන්න මේ වල හැදෙන්නේ. ඔන්න ඔය වගේ පොළවේ හැදෙන හැඩතල ගැන. ගඟක් ගලාගෙන යනකොට සමහරට ගල් කුටි දෙකකින් ගඟ හරස් වෙලා ගඟ ඔන්න ඔය වගේ පටු වෙනවා සමහර තැන්වල. මේ තියෙන මේ වගේ පටු වෙන තැන. වඩ පෙන්නන්නේ මහා පළලට ගලාගෙන ඇවිල්ලා ගල් කුටි දෙක නිසා පටු වෙලා තියෙනවා පේනවද? ඕකෙන් පස්සේ ආපහු පළල් වෙලා යනවා. මෙන්න මේ වගේ මේ ඔන්න ඔය වගේ වතුර පාර නිසා හැදෙන හැඩතල තියෙනවා. මෙන්න මේ එකම හැඩතලේ තමයි ඔය එක දිගටම තිබ්බේ. ඒතර මෙන්න මේ වගේ වතුර පාරට මේක කවුරුත් දන්න එකක් නේ. මේවා හැදෙන්නේ වතුර පාරට. මේවා හැදෙන ප්‍රධාන විදි තියෙනවා. මෙන්න මෙහෙම පොළවේ හැඩතල හැදෙන විදි ගැන උගන්වන පාඩමක් තමයි පැටියෝ. ඔන්න ඔය ඊළඟට කියන්නේ. ආව දවසේ එක වචනයක් කියලා දීලා යවන්න. හරි කරන නොකරන ගොඩක් අය ඇතිනේ. ඔන්න ඔය සයිස් ඇලවල් තියෙනවා. හරිද? කියන කොළඹ බවට නිවාඩුවකට එන්න දියැලකින් නාලා කාලා බීලා යන්න එන්න කියලා මෙන්න මේ වගේ ෆොටෝ එකක් දානවා. හරිද? දියැලකින් නාලා කාලා බීලා යන්න කියලා ඔන්නෝම ෆොටෝ එකක් දානවා. නැත්තම් මෙහෙම එකක් දානවා. හරිද? අර ඔළුව යට පීල්ල තියාගෙන අර ඕක යටින් ඔළුව තියාගෙන නාන්න පුළුවන් මේ. රත්තරනේ. ඕකට කියන්නේ දියැලක් කියලා නෙමෙයි. මේකට කියන්නේ දහර ඇල්ලක් කියලා. මොකක්ද ඒකේ නම? දහර. දියැල්ල මේක. මේ තියෙන දියැල්ල. මේ දියැල්ල කියන්නේ නම්බු පිට මෙහෙම වැටෙන්න ඕනේ. හරි? මේක දියැල්ල. මේක යට ගිහලා ඔළුව අල්ලන්න එපා. ඔළුවේ කෑලි හොයන්න මට යන්න වෙනවා. හරි? මේක කේස් එකක් නැහැ කොට දාගන්න පුළුවන්. ඉතින් මිනිස්සු දන්නේ නැතුව මේ වගේ අයිටම් එකකට දියැල්ල කියනවා. අර වගේ අයිටම් එකකට දියවැල්ල කියනවා. එහෙම නැහැ. හරිද? මේ වගේ පොළවේ හැඩතල ගැන ඉගෙන ගන්න තියෙනවා. හෙන්න ජොලි. මම දානවා කෙලින්ම වීඩියෝ එක. කරලා මේවා ඇත්ත හැඩතල තියෙන ඒවා ටික මේක මොකද්ද කියලා තියෙනවා. ඒතර අපේ කට්ටියව ට්‍රිප් අරන් යන්න හරිය ලේසි. කෙලින්ම ගයිඩ් කාර් එක කරනවා. අර තියෙන්නේ අරක මේ තියෙන මේක මේකට කියන්නේ මේක. අර හරියගේ කකුල වගේ තිබ්බෙකට මොකද්ද කිව්වේ? ගල් වඩ. ඉංග්‍රීසියෙන් නම් දැන් පොසුත් දෙක ඉන්නවා. This is a pothole කියලා යන්න ඕනේ. හරි? ඒ ඉතින් මොනවා වුණත් අදාර ගෙන්නේ මෙයා.
ඒ වගේ හැඩතල ගැන ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. ඒ පාඩමට කියනවා පෘථිවි ව්‍යුහය හා සංගතිය කියලා. මේ පෘථිවියේ භූරූප පාඩම කියලා. ඕම් ඔය පාඩම් කොටස ඔයා ඉගෙන ගන්න ඕනේ. හරි නැත්නම් පාඩම මොකද්ද කිව්වහම දන්නේ නැහනේ. එන්නේ නිසා තමයි කිව්වේ. මේ වගේ කාන්තාරවල හැදෙන හැඩ තියෙනවා, ග්ලැසියර් ඒරියා වල හැදෙන හැඩ තියෙනවා. එන්නේ වගේ පොළවේ ලස්සන හැඩතල බීච් සයිඩ් වල හැදෙන ඒවා තියෙනවා ඉගෙන ගන්න තියෙන පාඩමක්. ඊට පස්සේ as usual ජෝග්‍රෆි නම් මේ පාඩම නැතුව බෑනේ. මොකද්ද? කාලගුණය සහ දේශගුණය ලෝකේ කොහොමද ලංකාවේ කොහොමද කියලා ඉගෙන ගන්න තියෙනවා ඔබට 12 වසරේදී. ඊට පස්සේ 12 වසරේ මානුෂ භූගෝල විද්‍යාව අරගත්තාම මේ දවස්වල මම බැනුම් අහන පාඩම් ටික මොනවාද? මානුෂ භූගෝල විද්‍යාවේ ස්වභාවය. අන්න අර ලෝක ජන සංඛ්‍යාව කියලා තියෙනවා නේද? බුදු අම්මේ දිග පාඩමක් ඕක. ඕකේ උගන්වන්න නැති මගුලක් නැහැ. සරලවම ජන සංඛ්‍යාව ගැන. ඔබේ උපතේ සිට විපත දක්වා සිදුවන සියලු ක්‍රියාවලි ගැන ඔබට උගන්වන්න තියෙනවා. හරිද? ලෝකේ සමහර රටවල් වල උපත් වැඩි. ලෝකේ සමහර රටවල් වල උපත් අඩුයි. ඇයි එහෙම වෙන්නේ? එතකොට ඉතින් උපත් පාලනය ගැන කියලා දෙන්න සිද්ධ වෙනවා. හරි? ලෝකේ සමහර රටවල් වලට ගොඩාක් මිනිස්සු සංක්‍රමණය වෙනවා. ලෝකේ සමහර රටවල් වල මිනිස්සු ඇදිලා අයින් වෙලා යනවා. උදාහරණයක් ලංකාව වගේ රටවල් ඉගෙනගත්තු මිනිස්සු රට දාලා යනවා යන්න. එතකොට ඇයි ඒව එහෙම වෙන්නේ? හරි? සමහර රටවල් වල පිරිමියාට වඩා ගෑනු අය වැඩි. ඇයි? හරි ඊට පස්සේ ජන සංඛ්‍යාවේ විවිධ මිනිස්සු ගැන ප්‍රශ්න කරන දේවල් තියෙනවා. මිනිස්සු නාකි වෙන එක ගැන ප්‍රශ්න කරනවා. මිනිස්සු ආබාධ වෙන එක ගැන ප්‍රශ්න කරනවා. ගැහැණු පිරිමි විදියට බෙදලා අයිතිවාසිකම් බෙදා ගන්න එකට වලිදා ගන්නවා. මිනිස්සු දුප්පත්කම ගැන කතා කරනවා. බලන්න පාර්ලිමේන්තුවේ කතාවක් කරන්න පටන් ගත්ත ගමන් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය කියලා සුද්දාගේ කාලේ ඉඳන් කියන්න ගන්න නැද්ද? දරිද්‍රතාවය කියන මාතෘකාව ගැන අපි කතා කරන්න ඕනේ. මිනිස්සු අවතැන් වෙන එක ගැන අපි කතා කරන්න ඕනේ. මිනිස්සුගේ ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරන්න ඕනේ. මිනිස්සේ ගත්තා මේ මිනිස්සයා ගැන කතා කරන්න තියෙන හැම ශේෂ්ත්‍රයක්ම අපි කතා කරනවා. ලෝක වැඩියෙන් මිනිස්සු ඉන්නේ කොහෙද? ලෝකේ අඩුවෙන් මිනිස්සු ඉන්නේ කොහෙද? මධ්‍යස්ථ ප්‍රමාණයක් ඉන්නේ මිනිස්සු කොහෙද? හරිද? ඊට පස්සේ මිනිස්සු ಜಾති වලට, ආගම් වලට, භාෂා වලට, උන්ගේ ෆිසිකල් ඇපියරන්ස් එක අනුව බෙදලා ඉන්නවා. උදාහරණයක්. කොණ්ඩේ බකුටි තියෙනකොට අහනවා තාත්තා අප්‍රිකාවේද කියලා. පොත්ත පොඩ්ඩක් රතු වෙච්ච ගමන් අහනවා තාත්තා සුද්දෙක්ද? ලෝකේ මානව වර්ග ඉන්නවා. නීග්‍රොයිඩ්, මොන්ගොලොයිඩ්, කෝකසොයිඩ් කියලා. මිනිස්සු බෙදලා ඉන්නේ. මමයි ඔය සිංහල කතා කරලා සමහර මිනිස්සු කතා කරන්නේ ජර්මන් භාෂාව. ඉංග්‍රීසි භාෂාව. ඒතර මිනිස්සු භාෂානුව බෙදලා ඉන්නවා. ලෝක වැඩිම මිනිස්සු පිරිසක් මව්බස විදියට කතා කරන්නේ චීන භාෂාව. අපි කියනවා මැන්ඩරින් භාෂාව. හරි? හැම රටකම මැන්ඩරින් භාෂාව කතා කරන්න පුළුවන් ට්‍රාන්ස්ලේටර්ස්ලා ඕනේ. උදින් උසස් පෙළට වලට මැන්ඩරින් භාෂාව ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙන්න කැලණිය විශ්වවිද්‍යාලයේ චීන භාෂාව විශේෂවේදී උපාධිය හදාගන්න පුළුවන්. සමහර ළමයි ඕක හදාරලා චීනට යනවා. වැඩ කරන්නේ. තානාපති කාර්යාලවල භාෂා පරිවර්තකලා විදියට වැඩ කරනවා. එහෙම නැත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාලවල වැඩ කරනවා. එක තැන් වලට යනවා මේගොල්ලෝ. එතකොට මේ වගේ මිනිස්සු ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා මානව භූගෝල විද්‍යාවේ. ඊට පස්සේ අපිට ජනාවාස කොහොමද දන්නවනේ? ඕලෙවල් ජනාවාස ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස වලින් පටන් අරගෙන අන්න ජනාවාස ලෝකේ ලංකාවේ දෙකම අපිට ජනාවාස ගැන කතා කරන්න තියෙනවා. ග්‍රාමීය නාගරික ගැමිරික වගේ දේවල් සබ්ජෙක්ට් එකේදී. හරි? ඊට පස්සේ අපේ සබ්ජෙක්ට් එකේදී නාගරීකරණය ගැන කතා කරනවා. කෘෂි කර්මාන්තය ගැන අපිට කතා කරන්න තියෙනවා. ඔය කාර්මික විප්ලවය දන්නවද? සුදා කාර්මික විප්ලවය දන්නවද? අපිට තියෙනවා හරිත විප්ලවය කියලා එකක්. මෙක්සිකෝවෙන් පටන් අරන් ගියපු එකක්. කාර්මික විප්ලවය කොහෙද? එංගලන්තේ. හරිත විප්ලවය මෙක්සිකෝවෙන් පටන් ගත්තේ. එතකොට ඒ වගේ නෝමන් බෝලොක් කියලා මහත්මයෙක් තමයි ඕක පටන් ගත්තේ. මෙන්න ප්‍රැක්ටිකල් ජියෝග්‍රෆි වල. ඔය 1 3 4 කියලා කියන්නේ සිතියම් පාඩම්. 1 3 4 කියන්නේ සිතියම් සම්බන්ධව ගන්නන්න තියෙන එක. දෙවෙනි පාඩම තමයි ඔය නවීන සිතියම් විද්‍යාව කියලා පරිගණක භාවිතා කරලා සිතියම් හදන්නේ කොහොමද? ඒවේ වාසිය අවශ්‍ය කොහොමද කියලා කතා කරන එක. මොනම ලෙසකවත් ඔබට පරිගණකයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේක කරන්න. ඒ කියන්නේ කම්පියුටර් එකෙන් කරන වැඩ නම් නැහැ. පරිගණකයක් කරන් සිතියමක් හදන්නේ කොහොමද කියලා අපි කියලා දෙන්න යන්නේ නැහැ. පරිගණකයෙන් නිර්මාණය කරපු සිතියම් පාවිච්චි කරන එක කොයි වගේ විදිහටද යොදවන්නේ කියන එක. ඒවට පාවිච්චි කරන ක්‍රමවේද මොනවාද කියලා තියරි කොටසක් පමණක් අපි මේකෙදි කරනවා. චන්ද්‍රිකා කියන්නේ මොනවාද? චන්ද්‍රිකා වලින් කොහොමද අපිට තොරතුරු එන්නේ? ගුවනේ ඉඳන් කොහොමද ෆොටෝස් අරගන්නේ? ඒවැය තියෙන වාසිය මොනවාද? එතකොට කම්පියුටරේ දත්තා ගබඩා කරන ආකෘති මොනවාද? මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. නැතුව කම්පියුටරෙන් සිතියම් හදන්න නෙමෙයි මේ තියෙන්නේ. වරදවා වටහා ගන්න එපා. 13 වසරට ගියාම මෙන්න මේ පාඩම් තියෙනවා ඔයාලට ඉගෙන ගන්න. දේශගුණ වෙනස්කම්, ජලය සම්බන්ධයෙන්, ලෝකේ විශේෂ බියෝම කියලා කියන්නේ විශේෂ පරිසර පද්ධති කියලා කියමු. පරිසර පද්ධති ගැන අපිට අනිවාර්යෙන් ජෝග්‍රෆි නම් මේ පාඩම තියෙනවා මොනවාද? ස්වභාවික උපද්‍රව,
ආපදා කළමනාකරණය, පරිසරයේ පරිස්සම් කරන්න පිළිපදලා තියෙන සංවිධාන ගැන ඉගෙන ගන්න තියෙනවා. ඉන්ට්‍රස්ට්ද මේකට? මේවා ෂෝක්ද? එහෙනම් කරන්න. සෙට් නැත්තම් එපා. මේවා ෂෝක්ද? ඔන්ලයින් හොඳද? දේශගුණ විපර්යාස කියන්නේ මොනවද? කොහොමද දන්නේ නැහැ ගෝලීය උණුසුම් වීම වෙන්නේ? හරි? එතකොට මොන වගේ ප්‍රතිඵලද වෙන්නේ? මේ වගේ දේවල් කතා කරන්න මේ පාඩමේ. ඊට පස්සේ ජලය ගත්තාම ජල දූෂණය වෙන්නේ කොහොමද? ජලය සංරක්ෂණය කරන්නේ කොහොමද? පොඩි කාලේ ඉඳන් ඉගෙනගත්තු ජල චක්‍රය, ඒකෙන් අපිට වෙන බලපෑම්, මෙන්න මේ වගේ දේවල් කතා කරන කොටසක්. ලංකාවේ කොහෙද වතුර තියෙන්නේ? මොන වගේ මට්ටම් වලද තියෙන්නේ? ඊට පස්සේ වනාන්තර, ලඳු කැලෑ, තෘණබීම්, තෙත්බීම් වගේ දේවල් කතා කරනවා අර බියෝ මහා පරිසර පද්ධතිවල. ස්වභාවික උපද්‍රව, ගම් වතුර, නායයන්, සුලිසුලම්, හරි, භූමිකම්පා, ඔය වගේ ඒවා. පරිසරය සංවර්ධනය කරන්න, පරිස්සම් කරන්න තියෙන ආයතන කීපයක් 3-4ක් ගැන ඔයාට ඉගෙන ගන්න තියෙනවා. ෂේප්ද? විෂයේ තියෙන දේවල්? එහෙනම් ඊට පස්සේ මෙන්න මානුෂ භූගෝල විද්‍යාවට 13 වසරේදී ආකර කැණීම්, ගල් ලඟුරු, මිනි යපස්, ඊළඟට අරගත්තාම පෙට්‍රෝලියම් මේ දවස්වල ට්‍රෙන්ඩි මාතෘකාව, khනිජ තෙල් කියලා කියන්නේ අන්න ඒව ගැන. ඊට පස්සේ ලංකාවේ තියෙන khනිජ වර්ග ගැන, නිෂ්පාදන කර්මාන්ත ගැන, ඒවා ස්ථානගත වෙන්න බලපාන සාධක ගැන, අමුද්‍රව්‍ය බල ශක්තිය ප්‍රවාහණය, ඒ වගේ දේවල්. ඊට පස්සේ සංචාරක කර්මාන්තය, ගෝලීයකරණය, මිනිස්සු වෙනුවෙන් පිළිටවගෙන තියෙන කලාපීය සංවිධාන තියෙනවා. යුද්ධ කරගන්නේ නැතුව ආර්ථිකය දියුණු කරගන්න, ඒ වගේ කිහිපයක් ඔයාට සංවිධාන 4-5 එකතු කරලා තියෙනවා. ඕකේ. 13 වසරේ අවසානයේ ඔයා ඉගෙන ගන්නවා දත්ත කියන ඒවා හැන්ඩල් කරන්න. මේකෙදි තමයි ඔයාට අර මම කිව්වේ ප්‍රස්ථාරයි, අර පන්ති ප්‍රාන්තර කතන්දර, ආරෝහණ අවරෝහණ දත්තවල කිව්වේ මෙන්න මේ කොටසට. ඔය තමයි ජෝග්‍රෆි වල තියෙන ටික. දල අදහසක් ආවද ඉගෙන ගන්න යන්නේ මෙහෙම එකක් කියලා. දැන් නැත්තම් මේක ආතබූත දන්නේ නැති වුණාම ඒක පාට කන්ෆියුස් නේ. දැන් එහෙමයි. මේක කරනකොට ජෝග්‍රෆි වගේ මේ අපේ විෂයක් කරනකොට ගොඩක් අය මේ විෂය දන්නේ නැහැනේ. මෙහෙම විෂය කොටස් 3ක් තියෙනවා. අපි අර වගේ පාඩම් උගන්වනවා. හැමෝම හිතන්නේ ගම් වතුරක් ගැන උගන්වන එක තමයි ජෝග්‍රෆි වල කරන්නේ කියලා. මතක තියාගන්න ඔයා මේ ගන්න යන්නේ අවදානමක්. හරි? මමත් අරගත්තේ අවදානමක්. උසස් පෙළ කරනවා කියන්නේම අවදානමක්. හැබැයි ජීවිතේ දිනන කතා ටික පටන් ගන්න ඔයා අවදානම පටන් ගත්ත තැන. අවදානම අපි හරියට මැනේජ් කරන්න පටන් ගත්ත පළවෙනි තත්තරේම අපි දිනන්න පටන් ගන්නවා. මිනිස්සු දැන් සාමාන්‍ය පෙළ කරන ඔයා, සාමාන්‍ය පෙළ කරපු ඔයාගේ යාළුවෝ විවිධ විෂයන් කරාවි. මගේ යාළුවෝ සෙට් එකේ මම විතරයි ආර්ට්ස් කරේ. කොමර්ස් කරපු යාළුවෝ හිටියා, සයන්ස් කරපු යාළුවෝ හිටියා. එතකොට කිසිම වෙලාවක යාළුවෝ කරනවාට කියලා විෂයන් කරන්න එපා. ඔයාට පුළුවන් විෂය විතරක් ඔයා කරන්න උසස් පෙළදී. ඒක මම පුනා දරුවන්ට කියන්නේ යාළුවෝ කරන විෂයන් කියලා එහෙම යන්න එපා. මොකද අර කවදාවත් ගොඩ දාගන්න බැරි වෙයි කියලා හිතන විෂයකට ඔළුව දා ගන්නවට වඩා ඔයා දක්ෂ, ඔයා ආස දේ කරනකොට ඒකේ අවුට්පුට් එක නෙක්ස්ට් ලෙවල් එනවා. ඒක තමයි ඇත්තම කතාව. සමහරට උසස් පෙළ කාලෙදී ඔයාගේ ජීවිත කාලේ තිබිච්ච නැති දක්ෂකම් එළියට එන්න පුළුවන්. හරි? මේ වගේ අත්දැකීම. මම 10 වසර වෙනකන් ඉස්කෝලේ අඩුතරමේ සහතිකයක්වත් ගත්තු නැති ළමයි. මට කිසිම සහතිකයක් නැහැ. අත්තගුරු තරඟයකටවත්, දුවලවත්, පැනලවත්, නෙට් බෝල්වත් ගහලා මට සහතිකයක් නැහැ. කරාටි ගහලවත් නැහැ. හරි? සෙල්ලමක් විදියට කරලා තියෙනවා. පේනවනේ නිකන් දැක්කම නිකන් බඩ තියෙනවනේ පොඩි එහෙම වයිබ් එකක්. ගහ ගන්න වගේ කොහොමද තින්නේ? ඒතකොට පොඩි කරලා තියෙනවා. ඒ නිසා ඒකේවත් හරියපන් ටූර්නමන්ට්ස් වල නැහැ. ගැහුවොත් පරදින සීන් එකක් තමයි තිබ්බේ. හැබැයි එක 10 වසරේදී මම ඇත්තටම දක්ෂයි ගෘහාර්ථික විද්‍යාවට. මට ගණන් එහෙම සෙක්ෂන් ප්‍රයිස් ගන්න බෑ. මට වඩා ගොඩාක් මොලේ තිබ්බ ළමයි හිටියා. මට විද්‍යාවට ලොවෙත් බෑ. හරි? ඒ නිසා මම මගේ දක්ෂ විෂය අඳුරගත්තා. මට ඒක අඳුරගන්න සිද්ධ වුණා. මොකද හේතුව අපේ ගෙදර අපේ අම්මා ටීචර් කෙනෙක්. තාත්තා ලංකාවේ ගාමන්ට් ෆැක්ටරි එක වොෂින් ප්ලාන්ට් එක ගබඩා භාරකරුවෙක් විදිහට වැඩ කරපු මිනිස්සෙක්. අපේ ගෙවල් හදන්න අම්මලා ලෝන් අරන් තිබ්බ ඒවත් එක්ක හරිම අමාරු ආර්ථික මට්ටමක සාමාන්‍ය අර හිඟා කන්න නැතුව ලයින් අප් එකේ ගෙදර ගියපු ගෙයක් අපේ. මට හැම විෂයකටම ඕලවල පන්ති දෙන්න වලට සල්ලි දෙන්න අම්මට සල්ලි තිබ්බේ නැහැ. මං ගියේ ගණන් වලටයි විද්‍යාව වලටයි සිංහලයි ඉංග්‍රීසි තමයි පන්ති ගියේ. හරි එහෙමයි කරගත්තේ. චිත්‍ර වලට එහෙම පන්ති යන්න ඇත්තටම අම්මට සල්ලි තිබ්බේ නැහැ ඒවට කරගන්න. ඒ වගේ පන්ති ගාස්තු අරවට වඩා චුට්ටක් වැඩිත් එක්ක ඒ දවස්වල.
ඔය ඔක්කොමත් එක්ක ලයින් අප් එකේ ගියේ. උසස් පෙළ කරනකොට තාත්තා රට ගියා. එතකොට උසස් පෙළ කරද්දි ගෙදර අපි විතරයි හිටියේ. තාත්තා ලංකාවේ නැහැ. එතකොට තාත්තා රට යන්න එකම හේතුව අපිට සල්ලි නැතිකම. ගෑනු ළමයෙක් වෙච්ච මම ඉගෙන ගන්නෙත් නැතුව නටනටා ඉන්නවා මිසක් දැන් ඊට පස්සේ අපි ඔය හිතන්නේ බන්දලා දෙන්න ඕනේ කියන එකනේ. එතකොට ඒක කරගන්නවත් අපිට නැති නිසා මං හින්දා තමයි තාත්තා රට ගියේ. මට ඕක අම්මයි තාත්තයි කතාවේ නැහැ. ඔන්න ඔය කතාව ඇහුනේ මගේ කතාවේ සාරාංශ මම ඔයාලට කියන්නේ. ඔය කතාව ඇහුණත් එක්කම මම තීරණය කරා උසස් පෙළ කරනකොට අනිවාර්යයෙන්ම දන්න මගුලකින් ගොඩ දා ගන්න ඕනේ මේක කියලා. වෙලාවට මම ඒක අර මට ඇහෙන මට්ටමක ධාරිතාවයකදී ඔයා වගේ ඔය වගේ ඉන්න කාල සීමාවකදී තමයි අපේ තාත්තා රට ගියේ. ගම්පහට දවස් දෙකක් ඇවිල්ලා කෝච්චියේ යන්න මෙහෙම එන්න මෙහෙම කියලා දීලා තාත්තා රට ගියා. එයින් පස්සේ ගම්පහ මම තනියෙන් ඇවිල්ලා තනියෙන් ගියා. එතකොට මට උසස් පෙළ කරන්න අරමුණක් තිබ්බා. මගේ අරමුණ උනේ කොහොම හරි අපේ තාත්තව ලංකාවට ගෙන්නලා තියාගෙන ගොඩ දා ගන්න පුළුවන් වෙන්න හොඳ රස්සාවක් කරන එක. දන්න මගුලෙන් ගොඩ යන එක. මට තිබ්බේ උසස් පෙළ කරද්දී ප්ලෑන්ස් 3ක්. ප්ලෑන් නම්බර් 1 මට ටීචින් යන්න ඕනේ. අපේ අම්මා ටීචර් කෙනෙක්. සමහරට මගේ පරම්පරාවෙම ගොඩක් ගුරු ජාන තියෙනවා. නැන්දලා ලොකු අම්මලා හරි ඒ පිටිපස්සට මගේ ගුරුවරු ඉන්නවා. එතකොට ගුරු ජානයක් තියෙනවා. ඒ නිසා මට ටීචර් කෙනෙක් වෙන්න ඕනේ. මට ඒක විශ්වවිද්‍යාල කතිකාචාර්ය කෙනෙක් වෙන්න තමයි යුනිවර්සිටි එකේ ඉනකොට පුදුම ඇම්මක් තිබ්බේ. ඒ නිසා මම ෆස්ට් ක්ලාස් එකක් ගත්තේ නැත්නම් මම ඔච්චර වැඩ කරන්නේත් නැහැ. එතකොට දෙක මට වමනාව තිබ්බා බැරි වෙලාවත් ටීචර් කෙනෙක් ලෙක්චර් කෙනෙක් ඒ වගේ පැත්තකට ය아가න්න බැරි වුණොත් එහෙමනම් මම මොකද්ද කරන්නේ? හරි. එහෙමනම් මම මොරටුවේ ෆැෂන් ඩිසයිනින් කරනවා. මොකද මම හෝම් සයන්ස් කරා. මට ඇත්තටම ඩිසයින් කරන්න පුළුවන්. මට ඇත්තටම එක එක මෝස්තර ඩිසයින් කරන්න පුළුවන්. මෙහෙම ඇඳුවත් හොඳයි, මෙහෙම නම් මෙහෙම වුණොත් හොඳයි වගේ ෆැෂන් සම්බන්ධයෙන් පොඩි සෙන්ස් එකක් තියෙනවා. ඒතකොට ඒ හා සම්බන්ධ නිසා මම හිතුවා මම ෆැෂන් ඩිසයිනින් කරනවා. හරි. මොරටුවටත් යන්න ලකුණු මදි වුණා. සිලෝන් හොටෙල් ස්කූල් යනවා ගිහලා චෙෆ් කෙනෙක් වෙනවා. මොකද මට කරන්න පුළුවන් කියලා තිබ්බේ මේ ලෝකේ දේවල් තුනයි. සමහර මිනිස්සු එහෙම තමයි උන් ඕල් රවුන්ඩර්ස්ලා නෙමෙයි. මට උගන්වන්න පුළුවන්. මට උයන්න පුළුවන්, මට මහන්න පුළුවන්. මට ඔච්චරයි පුළුවන්. මට උගන්වන්න පුළුවන්, උයන්න පුළුවන්, මහන්න පුළුවන්. ඕනෙම ලෙවල් එකක් තුල මට ඔය තුන කරන්න පුළුවන්. උණ ගැනිලා ෆ්ලැට් වෙලා රුක් වෙලා හිටියත් නැගිටලා උගන්වන්න පුළුවන්. එහෙම වෙලා හිටියත් නැගිටලා උයන්න පුළුවන්. එහෙම වෙලා හිටියත් මහන්න පුළුවන්. ඔයා දෙන ඕන එකක් මට කපලා මහන්න පුළුවන්. මගේ වොයිස් එක කවදා හරි යයි. ඔයාලට ඒක දැනෙනවා මම කොහොමද බලාපොරොත්තු වෙන තමයි ඒක ඉන්නේ. මම තව අවුරුදු 20ක් ටියුෂන් කරන එකක් නැහැ. අනිවාර්යෙන් මම දන්නවා පළවෙනිට මට අහිමි වෙන දේ තමයි මගේ හඬ. මොකද අපි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ. මගේ හඬ නැති වුණොත් මට ජීවත් වෙන්න දෙයක් ඕනේ. ඒකට තමයි මගේ අත් දෙක තියෙන්නේ. ඒක තමයි මගේ අත් දෙක තියෙන්නේ. එක මට උයන්න පුළුවන්, දෙක මට මහන්න පුළුවන්, මට ඩිසයින් කරන්න පුළුවන්. ඒක නැති වෙච්ච ගමන් මම ඩිවිලොප් කරන්නේ අන්න අරක. ඒ නිසා හැම වෙලාවෙම මම ළමයින්ට කියන්නේ ප්ලෑන්ස් 3ක් තියන්න උසස් පෙළට එනකොට. අරමුණක් නැති ජීවිතයකින් අපිට කිසිම දිනුමක් නැහැ පුතා. ප්ලෑන් නම්බර් 1 අහසට ගල ගහන්නේ. කෙලින්ම අහසට ගල ගහන්නේ. ලෝ යන්න නම් ලෝ. ටීචින් යන්න නම් ටීචින්. ආකිටෙක්චර් යන්න නම් ආකිටෙක්චර්. කොල්ලනේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යන්න නම් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්. HR ඩිග්‍රේඩ් නම් HR එක. ප්ලෑන් නම්බර් 1. ප්ලෑන් නම්බර් 2 මොකද්ද? 3 මොකද්ද? ඒකට කැලුණොත් මොකද කරන්නේ? අරකට කැලුණොත් මොකද කරන්නේ? ඉඩමක් උකස් කරලා කරන්න මට නම් සල්ලි තිබ්බේ නැහැ. ඉඩමක් උකස් කරලා කරන්න තිබ්බේ නැහැ. සිලෝන් හොටෙල් ස්කූල් එක දරා ගන්න පුළුවන් මට. සම මගේ දර්ශකතාවයට ගලපෙනවා. ඔය තමයි මගේ ටාගට්ස් වල. දැන් ගෙදර ගිහිල්ලා ගෙදර ඉන්න ගමන් හිතන්න ඇත්තටම A level කරනකොට ආර්ට්ස් කරන්න මොකද්ද ප්ලෑන් නම්බර් 1 කවුද වෙන්නේ? ඒකට කෙලවුණොත් මේක කරනවා. ඒකටත් කෙලවුණොත් මේක කරනවා. ඒකට හරියන්න විෂය තෝරගන්න. මම A level කරේ සිංහල, ජියෝග්‍රැෆි, හෝම් සයන්ස්. හරිද? මම නහයෙන් අඬ සිංහල කරේ. මොකද ඒ දවස්වල අපේ ඉස්කෝලේ ගුරුවරුගේ ප්‍රශ්නයක් තිබ්බ නිසා අපිට සිංහල කරන්න උනා කොන්වර්ට් එකේ. ඒකත් එක්ක ඇත්තටම අකමැත්තෙන් සිංහල කරේ. මට සිංහල උගන්වපු ගුරුවරයෝ දෙන්න නිසා ඉස්කෝලේ ටීචර් සහ ටියුෂන් පන්තියේ සර් නිසා තමයි ගොඩ දාගත්තේ. ඔයා දන්නවද මම ඔයාලට කිව්වා මතකද මම ජියෝග්‍රැෆි වල පොත් ලියන කෙනෙක් කියලා. ඔයා මං ගාවට එන්න මගේ තියෙන සුදුසුකමක් තමයි මම සබ්ජෙක්ට් එකට පොත් ලියන්නේ. මගේ පොත් ලියන්නේ මමමයි. මගේ ටියුට් එකක පවා සියලු සෝදුපත් බලන්නේ මම. තුලලා යන්න මුර්ධජ වෙන්න ඕන, නිපාත ඈත් කරලා ලියන්න ඕනේ, සිංහල පද බෙදීම, ව්‍යාකරණ, ගලපලා ලියන දේවල්, පොතක් ලියනකොට අපි කොච්චර භාෂාව ගැන දර ගන්න ඕනේද? මම පන්නරේ ලැබුවේ සිංහල වලින්. මම කතා කරන දේ, මම බය නැතුව භාෂාව හසුරවන විදිහ, චතුරව භාෂාව ඇතුලේ වචන පාවිච්චි කරන දේ, මේ හැම දෙයක්ම මට හැදුනේ සිංහල නිසා. ඒ නිසා කවුරු හරි ආර්ට්ස් වල
අන්ඩර් එස්ටිමේට් කරොත් ඒක අව탁සීරු කරොත් සිංහල කරනවා කියන එක නෑ මම එහෙම කියන්නේ. ඒක කරපු එකක් මට chance එකක් වුණා. හරි? දැන් මොහන් රාජ් මඩවල සර්ගේ පොත් කියවලා නැද්ද? කියවලා තියෙනවා. එතකොට ඉනිට් බයිටින්ගේ පොත් කියවන්නේ නැද්ද අපි චුටි කාලේ? ඔක්කොමත් හරි හැරි පොටර් පොත් ලිව්වේ කවුද? ගෑනු කෙනෙක්. පොත් ලෝකෙ මිනිස්සු කියවන්නේ නැද්ද? එහෙනම් මොන මගුලද බුක් ෆෙයා එකක් කියලා එකක් දාන්න. විවිධ ප්‍රදේශවල බුක් ෆෙයා තියෙනවා. මගේ පුතේ මතක තියාගන්න. ලියන්න දක්ෂ නම් ඔයා ලියන්න ඕනේ. හරි? නටන්න දක්ෂ නම් නටන්න ඕනේ. නටන්න දැනගෙන නටන්න දන්න මිනිස්සේ මම අර කලින් කිව්වේ සරස්වතී බැල්ම තියෙන එකේ පොලිසියකට ගිහින් ඉඳලා හරියන්නේ නැහැ. ට්‍රැෆික් රාල හංගවි. කරන්නේ වනවන එහෙම බෑනේ. මොකද නැටුම් කරන්නේ උන් ඇවිද්දත් නටනවා. නැද්ද කොල්ලනේ? ඉස්කෝලේ නැටුම් කරපෙවෝ බලහන් නිකන් බෙරයක් ගහනවා වගේ ඇවිදින්නේ. නැද්ද? කෙල්ලෝ ටික බලන්න. මන් දන්නේ අපේ ඉස්කෝලේ නම් එහෙමයි. නැටුම් ටීචර්ත් යන්නේ එහෙමයි. ඒකේ පිටිපස්සෙන් යන ගෝලියෝ ටික යන්නේත් එහෙමයි. ටීචර්ලා දෙන්නත් යනවා ගෝලියෝ ටිකත් යන්නේ එහෙමයි. කරුණා කරලා ඔයා ආස දේ, ඔයා දක්ෂ දේ කරන්න. සමහර ළමයි පුතේ දක්ෂයි බියුටි කල්චර් වලට. මම නිකමට කිව්වේ පිරිමි ළමයි සමහර පිරිමි ළමයි මගේ කිරිබත්ගොඩ පන්තියේ ඉන්නවා ඒ ලෙවල් කරන ගම මනමාලි වන්දන පිරිමි ළමයි. ඌ පෝරු වල අෂ්ටක කියනවා, නැකත් බලනවා, ළමයින්ට නම් දානවා, ඉදුල් කට ගන්නවා, ඒ ඔක්කොම කරනවා. උසස් පෙළ කරන ගම. ඇයි අම්මා බියුටිෂියන් කෙනෙක්. අම්මා බියුටිෂියන් කෙනෙක් එක්ක ඉතින් හරිනේ අම්මා බලාගෙන ළමයි හැදෙන්නේ. එයාගේ ප්ලෑන් එක ඒ හා සම්බන්ධ සම්පූර්ණ බිස්නස් එකක් බිල්ඩ් අප් කරන එක. හැබැයි කොල්ලගේ අම්මාට ඕනේ මෙයා ග්‍රැජුවේට් කෙනෙක් විදියට ඒකට එනවා දකින්න. ඉතින් ඒකට අදාළව තමයි කොල්ලට උගන්වන්නේ. මම කිව්වා හොඳයි. මේකප් ප්‍රොඩක්ට් එක තෝරගන්නකොට දේශගුණය යනවා තෝරන්න බෑ නැත්තම් ඒක කේක් වෙනවනේ. ඇත්තනේ මේකප් එකේ ප්‍රොඩක්ට් එක තෝරගන්න නම් ඌ දේශගුණය දැනගන්න. එහෙනම් මොනා කරන්න ඕනේද? ජෝග්‍රෆි කරන්න ඕනේ. ලංකාවේ දාන මේකප් එක සහරා කාන්තාරේ ෂූට් එකක් කරනකොට දාන්න බෑ. ඩුබායි වලට කියලා කරනකොට දාන්න බෑ. එතකොට දාන්න ඕනේ ඇයිට වෙනස්. මම කිව්වා හොඳයි. දේශගුණය ගැන දැනගෙන යන්න. ඔයාලට වටිනවා. ඒ නිසා ජෝග්‍රෆි කරනකොට නොහිතන ශේෂ්ත්‍ර එකතු වෙනවා. ඒ නිසා ඔයා දක්ෂ අඩුතරමේ බියුටි කචන්න. මම ඒක අව탁සීරු කරන්නේ නැහැ. ඔය කොයි කාටත් අන්තිමේ මගුල් ගේකට යන්න යනකොට අර මිනිස්සයා ඕනේ වෙනවා. කොයි කාටත් කොණ්ඩේ අගිස්සක් කපා ගන්න ඕනේ වෙනවා. ගැටු ළමයි ඉන්නවා නම් බියුටි කචල් කියන එක කවදාවත් නැති වෙන්නේ නැහැ නේ. සා දක්ෂ ඒකට නම් යන්න තියෙන උපරිමයටම යන්න. ලෝයර් කෙනෙක් වෙන්න ඕන නම් ගිහිල්ලා ඉඳගෙන එන්න මුද්දරේකෝ එන්න අසං කරන්න. එහෙම අසං කර කර ඉන්න ඕනේ ඔයා. හරි? දුවලා පැනලා ඔයා කතා කරන්න ඕනේ. ඔයා නඩු කතා කරන්න ඕනේ. ඔයා ලංකාවේ ඉන්න හොඳම ලෝයර් වෙන්න ඕනේ. මම එහෙමයි. මම කරන්නේ ටීචින්. මේ වගේම ටීචින් තව ගොඩක් කරනවා. නැද්ද? දැන් ජෝග්‍රෆි ගන්නන්න මේ ලංකාවේ ඉන්නේ මම විතරද? නෑ. හැබැයි මම තමයි ලංකාවේ ඉන්න හොඳම ජෝග්‍රෆි ටීචර් කියලා මම විශ්වාස කරනවා. මම ඒක විශ්වාස කරනවා. ඒ විශ්වාසය මම ආවිල උගන්වනවා. එතකොට මම උගන්වන මගුල ළමයාට තේරෙනවා. හරි? ඒ උගන්වනකොට හැමදාම පුතේ දෑවැද්ද අරන් යනවා වගේ ওই ටික අරන් එනවා. හරි? පෙර අත්දැකීම් ඇති ඔය YouTube වල බලනවා නම් බලන්න. එහෙම නැත්නම් පරණ ක්ලාස් රෙකෝඩින්ග්ස් අපේ වෙබ්සයිට්ස් වල තියෙනවා. ඕනනම් ඒවත් බලන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා. ඒව අරන් බලන්න. උගන්වන හැමදාම ඔයාලට මම අරන් එනවා. සම්පූර්ණ පාඩමෙන් පාඩමට හදාපු සම්පූර්ණ තියෙනවා අපේ මේ බලන්න. පෙන්නන්න. ඕක පෙන්නන්න බය වෙන්න දෙයක් නැහැ නේ. කවුරු හරි මේව බලාගෙන හැදෙනවා නම් මේ ඔයාලට පේනවද මේ තියෙන්නේ ප්‍රසන්ටේෂන්ස් ටික. ඔයාලට පාඩම් උගන්වන්න මම හදලා තියෙන ප්‍රසන්ටේෂන්ස්. අර මම ඉස්සෙල්ලා පටාන් ගාලා ඇදලා ගත්ත එක ඒ ඔය වගේ එකක්. පාඩමෙන් පාඩමට ඔයාලට පේනවද? කොටසෙන් කොටසට මේ වෙනම හදලා තියෙනවා. ඊට පස්සේ ඕකට සහ සමගාමී ඔයාලට යට ඇප්ස් ටික පෙන්නනවනේ. හැමදාම පාඩමට අදාළ වීඩියෝස් මගේ පන්තිවල ළමයිව ට්‍රිප් අරන් යන්නේ. අපේ පන්තියේ ළමයි අහනවා අපි ට්‍රිප් යන්නේ නැද්ද? අපි යන්කෝ. අපි පිදුරු තලාගල නගිමු. හරිද? දියැල්ලක් පෙන්නුව ගමන් මිස් දුම්හිට යන්න. අහමහන. මිස් කැම්පස් යන්න. ඉතින් අපේ පන්තියේ ඔක්කොමලා කැම්පස් යනවා තමයි. 2024 තමයි මම නුගේගොඩ පන්තිය පටන් ගත්තේ. පන්තියට හිටිය පුතේ ළමයි 24ක්. මේ 24න් 20ක් ඔන්න දැන් කැම්පස් එක ඇතුලේ නීති පීඨය ඇතුළත්. පන්තියේ හිටිය ළමයි 24යි. 24න් 20 මෙතන 24න් ළමයි 1 2 3 5. නීති පීඨේ. ජයවර්ධනපුර කැම්පස් එකේ ඉන්නවා, කැලණිය කැම්පස් එකේ ඉන්නවා, රජරට කැම්පස් එකට තේරෙනවා, රුවණ කැම්පස් එකට තේරෙනවා, නැගෙනහිර විශ්වවිද්‍යාලයට තේරෙනවා. ළමයි. යාලෝ යන්න තේරිලා ගියා. ඊට පස්සේ ඉතුරු 4 දෙනාට මොකද වුනේ?
උන්ගේ මව් දෙමව්පියෝ ඉන්නේ ලංකාවේ නෙමෙයි. නුගේගොඩ පන්තියේ. එතකොට ඒගොල්ලෝ අපි අපනයන ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි හැදුවේ. යන්න. ඒගොල්ලෝ එහෙ විශ්වවිද්‍යාල වලට එකතු වුණා. හරි? මේ ඊතුරු හතර ගියා. නුගේගොඩ රෙකෝඩ් එකක්. නුගේගොඩට ආව රෙකෝඩ් එකක්. මොකද කියන්නේ? පන්තියේ 24යි. 20ක් යුනිවර්සිටි. ඒ ඉන්න ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔයා බය වෙන්න එපා. උගන්නන එක ඉගෙන ගන්න එන්න ඕනේ. දැන් ඔන්ලයින් ළමයි සමහරවිට තමයි ආදරේ අද ඕනේ රෙකෝඩින් එක බලනවා. හරි? ඕන්න අද බෑනේ නිදියන්න බෑ. අද නිදියන්න ඕනේ. අද වහිනවා. හරි? අද රස කෑමක් හදලා කෑම එක කන්න යන්න ඕනේ. එහෙම හිතනවා. අනේ එහෙම එකක් නැහැ. දෙයියන්ගේ නාමයෙන් පන්තියට ලයිව් සම්බන්ධ වෙන්න. ලයිව් ඔයාට සම්බන්ධ වුණාම ඔයාට ඒකට අදාළ ගැටලු निराකරණය කරගෙන ප්‍රශ්න අහලා උත්තර දීගෙන වැඩේ ඉවරයක් කරගෙන යා ගන්න පුළුවන්. ඇහෙනවද? ෆිසිකල් ළම. ටීචර් අද ආවේ නැහැ. කොටහළු මංගල්‍යයක් තිබ්බා. හරි? ටීචර් ආච්චි මැරුණා. 105 වෙනි වතාවට. හරි? 100 201 වෙනි වතාවට මැරිලා. ඒ මිනිස්සුම වලෙන් ගොඩ ආරම් වලලනවා. වලෙන් ගොඩ ආරම් වලලනවා. හරි? ටීචර් එහා ගෙදර අක්කගේ දුව බැන්දා. ඉතින් දැන් උඹද බැන්දේ? ඈ? ඔයාද යාගේ නෑනි? නෑනේ. එහෙනම් ඔයා පන්තිට. එහෙනම් ඔයා පන්තිට. මගේ A-level ජීවිතේ මගේ පන්ති තුනේ සිංහල පන්තිර කවදාවත් ඇබ්සෙන්ට් වෙලා නැහැ. හැමදාම පන්ති තිබ්බ හැමදාම පන්ති තිබ්බ දවස් ටිකේ පන්ති ගියා. හෝම් සයන්ස් පන්තිර හැමදාම ගියා. ජෝග්‍රෆි පන්තියට එක දවසක් උදේවරුව එන්න බැරි වුණා හෝම් සයන්ස් වල අර අපිට තිබ්බ ප්‍රැක්ටිකල් එකක් කලාපෙන් ඇවිල්ලා කරන්න. ඒකෙත් 12ට පැන්නා. ටීචර් කියලා අහලා වෙන ඉස්කෝලේක තිබ්බේ සෙමිනාර් එකක් අහලා මීගමේ නිවුස් ස්ටඩ් එකේ ඉඳලා ගම්පහට දුවන් ආවා. බොරු නම් අපේ මහත්තයාගෙන් අහන්න. එයා දන්නවා ඒ කතාව. හරි? උසස් පෙළ අවුරුද්ද කියන්නේ වැඩ කරන අවුරුද්දක්. උසස් පෙළ අවුරුද්දේ ඔයාගේ හීන වෙන්න ඕනේ පවුලක් පන්සලක් වෙන එක නෙමෙයි. හරි? උසස් පෙළ ඔයාගේ හීනේ පවුල් පන්සල් වෙන එක නෙමෙයි. උසස් පෙළ ඔයාගේ හීනේ වැඩ කරන එක. හොඳට වැඩ කරොත් හොඳ පවුලක් හොයාගත්ත හැකි. දැන් ඔයා ලෝයර් කෙනෙක් වුණා. පිරිමි ළමයි. ඔයා ලෝයර් කෙනෙක් වුණා. හරිද? මාර ලස්සන ගොංගහක්ක බඳින්න පුළුවන්ද ඔයාට? දැන් අම්මත් එක්ක වසන්න පුළුවන්ද එහෙම ගිහිල්ලා? ඔයා දන්නවනේ ඔයාගේ අම්මත් එක්ක වසන්න පුළුවන්ද ඒ වගේ කෙනෙක්ට බෑ. ඔයා ලෝයර් කෙනෙක් වුණා. ඔයාට ඒකට ගැළපෙන මිනිස්සෙක් ඔයා බඳින්න ඕනේ. කාන්තාවනේ. ඔයා නීතිඥයෙක් වුණා. සරලවම ඒහා මට්ටමට කිට්ටු වෙන මට්ටමක රැකියාවක් කරන මිනිස්සෙක් නිසා එහෙම නැති කෙනෙක් එක්ක ඔයාට බැඳෙන්න බැහැනේ. ප්‍රැක්ටිකලි හිතන්නකෝ. ඒ නිසා කරුණා කරලා ලදරම් බස් වලට ගොඩ වෙන්නේ නැතුව හොඳ බස් එකක් එනකන් ඉන්න. ඉගෙන ගත්තාම තමයි මිනිස්සෙගේ මොලේ පෑදෙන්නේ. මොකාටද හොඳ කියන්නේ? නැත්තම් මම දැන් මෙහෙමයි අම්මලා. මේක අහන් ඉන්න කට්ටියට මම කියන්නේ. ගෙදර ඉන්න සහ මෙහි ඉන්න. වයස අවුරුදු 18ක 17ක 16ක ළමයෙක්ගේ හෝමෝන ලෙවල් එක ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. හරිද? එතකොට ගෑනු දරුවෙක් පිරිමි දරුවෙක් දිහා බැලීම සහ පිරිමි දරුවෙක් ගෑනු දරුවෙක් දිහා බැලීම කියන එක අනිච්චානුගව සිද්ධ වෙනවා. ඒක ඔයයි මායි දැනගෙන ඉන්න එපා. හරිද? මම කියන්නේ මෙච්චරයි. දැන් මෙතන ඉන්න ලස්සන නැන්ද කෙනෙක්. ඔයත් බලන්න මාත් බලන්න. ලස්සනයිනේ. බලලා ලස්සනයි නේද? කොණ්ඩේ කොහමද? හා. නියපොත්ත මොන පාටද? ෂෝ. සරෙප්පු දෙක. ඔයාගේ විග්‍රහය දෙන්න. යෙදිලා එයා වෙතන තියලා ඔයා ගෙදර යන්න. මෙතන අතිශය රූපශ්‍රීයෙන් විරාජමාන රිතික් රෝෂන් ඇවිල්ලා හිටගත්තා. මමත් බලනවා බය වෙන්න එපා. ඔයත් බලන්න. බලලා එයා වෙතනින් තියලා ඔයා ගෙදර යන්න. මොකද එයාව ගෙදර අරන් ගිහිල්ලා ඔයාට පවුල් කන්න බෑනේ. බහුව විවාහයක් නේ කරගන්න වෙන්නේ. හැමෝම එයාට try නේ. ඒ නිසා ඒ වගේ නාකියෙක් එක්කවට බැඳ ගන්නත් බෑනේ. වයසට ගැලපෙන එකෙක් වඳින්න බෑ. නැත්තම් ඔයාට වයස අවුරුදු 25ක් කෙනෙකුට මේ මනුස්සයා මැරලානේ. ඔයා වැඳපුනේ. ඒ නිසා ඔළුවෙන් තේරුම් අරගන්න. හරි? බලන්න එපා කියන්න බෑ. ඔය වයස ළමයින්ට. මං කියන්නේ හැමෝම හොදට බලන්න. හොදවට බලන්න. නිරීක්ෂණය කිරීම ඉතා වැදගත්. නිරීක්ෂණය තුළින් තමයි අපි නිගමන වලට එළඹෙන්නේ. කාලගුණ අධ්‍යයනය සඳහා නිරීක්ෂණ ඉතා වැදගත්. ඒ නිසා ඔබ ඉතාම හොඳින් නිරීක්ෂණය කරන්න. සියලු කටයුතු නිරීක්ෂණය කළ යුතුයි. මිනිස්සෙක් දැක්කත් නිරීක්ෂණය කරන්න. කරලා මතක තියාගෙන එහෙමයි නේ කියලා යන්න. මොකද ගෙදර අරන් යන්න ගියොත් ප්‍රශ්න වෙන්න පුළුවන්. උසස් පෙළ කියන්නේ වෙනම ප්ලෑන් එකක්. උසස් පෙළවලදී තියෙන හීනයක්. සමහරට අපේ පවුල් පවුල ගොඩ ගන්න ඉන්න එකම බුලට් එක අපි විතරයි. අපි දන්නවනේ අපේ ගෙවල් වල යන රෝල. පවුල මෙහෙම වෙනස් කරන්න පුළුවන් අපේ ඉගෙනීමෙන්. මිනිස්සු දකින්න ගෙවල්. පුතේ වයස අවුරුදු 16 මිලියනපතියෙක් වෙන්න හිතන්න එපා. වෙන්න බෑ.
වයස අවුරුදු 16 අත්දැකීම් නැහැ මොළේ නැහැ. ලෝකෙ බිලියන 8.2කට එකෙක් ඉන්නේ. ඒක ඔයා නෙමෙයි. ඒවා දන්නවනේ. වයස අවුරුදු 16න් බිලියනපතියෙක් වෙන්නේ නැහැ ඔයා. ඔයාට වයසේ අත්දැකීම් අවශ්‍යයි. ඔයාට පරිණත වෙන්න අවශ්‍යයි. එහෙනම් ඔන්ලයින් මයි පුතේ. එතකොට ඔයා ඉගෙන ගන්න ඕනේ. මං කියන්නේ වඩු වැඩට දන්නේ කියන්නකො. තාත්තා වඩු බාසු නැහැ කෙනෙක්. කමන්නේ. වඩු වැඩේ next level market කරන්න ඉගෙන ගන්න ඕනේ. මොකද odd වඩු කෙනෙක්ට වඩා posh වඩු කෙනෙක්ට හරි නවීන තාක්ෂණෙත් එක්ක යන වඩුවෙක්ට යන්න පුළුවන් දුර වැඩි. අර මිනිස්සයා කොලේ අඳිනකොට ඩිසයින් එක ඔයා ඩිසයින් එකේ 3D ආර්ට් එකක් කරලා තමයි අර මිනිස්සයාට දෙන්නේ. හරි? අර මිනිස්සයා කොහේ හරි ගෙදරක වහලයක් ගහනකොට ඔයාගේ බාසුන් හැල ටිකක්ව ධම්මලා තමයි වහලේ ගහන්නේ. තේරුණාද? ඒකයි කියන්නේ. මැටි වැඩේ හරි කමන්නේ. හරියට මැටි බාජරේ හදන්න ඉගෙන ගන්න. මොකද සමහර මැටි බාජන තියෙනවා මිලියන ගණන් වලට අල්ලවි වෙන. අපි රුපියල් 150ක් දීලා මල්ලංගල්ලේ පොලෙන් අරගන්න. හරි? පොලෙන් අරගන්න ඒවට වඩා ඒ ගානට අපිට ඒක බිල්ඩ් අප් කරන්න පුළුවන්. ඒ නිසා කරන්න කැමති දේ. ඔයා ආර්ට්ද කරන්න කැමති? ආර්ට් වල චිත්‍රද කරන්න කැමති? දැන් සමහර ළමයි චිත්‍ර කරන්න දන්නවා. චිත්‍ර දන්නවා දෙන්න. නමුත් කරන්න බයයි. පිස්සුද? බය නැතුව නෙන්න. මොකද සමහර වෙලාවට ලෝකේ අපි නොහිතන දේවල් කරන්නේ කලාකාරයෝ. හම්බ කරන්නේ කලාකාරයෝ. සමහර පේන්ටින්ග්ස් ඉනවා මිලියන ගණන් වලට අලවි වෙන්නේ. කොහෙද නැහැ කියන්නේ? සමහර අඹන දේවල් තියෙනවා කෝටි ගණන්. සමහර අපි කැටයම් කරන දේවල් තියෙනවා හොටෙල්ස් වලට අරගන්නේ හිතා ගන්න බැරි ගණන් වලට. මාකට් කරන්නයි දැනගන්න ඕනේ. ඇහුණාද? පොල් ගාන එකක් වෙන එකක් නෙමෙයි අත්තරනේ යාරයක් දාන එකක් මාකට් කරන්න දැනගන්න ඕනේ. මොකද ඉන්දියාවේ ඉන්නවා සෑහෙන්න තරමක් සල්ලි හම්බ කරපු ලෝක මට්ටමේ තේ හදන මිනිස්සු. අර නටනට අයිස්ක්‍රීම් දෙන අංකල්ලා දැකලා තියෙනවා. ඉතින් ළමයෝ අයිස්ක්‍රීම් නේ විකුණන්නේ. ලෝකෙ මොකಾದ නොදන්නේ. ඇඳුම් මහන මිනිස්සු ඉන්නවා. ගෙදරට මාපිසි මහන මිනිස්සුත් ඉන්නවා. ඒ වුණාට මුළු ලෝකයක් දන්න ඇඳුම් මහන මිනිස්සුත් ඉන්නවා. මං කියන්නේ අර පළවෙනි එක නෙමෙයි කීයටද ඔයා try කරන්න ඕනේ? දෙකට. ටැලන්ට් එක අව탁සීරු කරන්න එපා. ඔයාට පුළුවන් එක එක ගැජමැටික්ස් වැඩ වෙන්න ඇති පිරිමි ළමයි. වාහනයක් කෑල්ලෙන් කෑල්ල ගලවලා ඔයාට එකතු කරන්න පුළුවන් ඇති. ඔයාට වීඩියෝ එඩිට් කරන්න පුළුවන් ඇති. ඔයාට ෆොටෝස් ගන්න පුළුවන් ඇති. ඔයාට වීඩියෝ කරන්න පුළුවන් ඇති. ඔයා එන ආතල් කැරක්ටර් එකක් වෙන්න ඇති. ඔයාට ඕනෙම වචනයක් අනිත් පැත්තට විහිළුවක් කරන්න පුළුවන් ඇති. ඉතින් හත්ලා මේ කන්ටෙන්ට් කරපල්ලා. කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙයල්ලා. සරලවම ඉගෙනගෙන. මොකද ඔය සමහර කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඉන්නවා ලංකාවේ টপ ලෙවල් එකේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා, සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා, ප්‍රෝග්‍රෑමර්ස්ලා. හරි? මාර ලෙවල් එකේ මැනේජ්මන්ට් ඩිග්‍රී කරපු ළමයි ලෝයර්ස්ලා ඉන්නවා. එක විදිහට. එතකොට සමහරව අපිට හිතා ගන්න බැරි තරම් ඉගෙනගත්තු මිනිස්සු ඉන්නවා. අර එන ගොන් වීඩියෝ කරනකොටම අපි මේ මොන පිස්සෙක්ද කියලා. අර අපි හිතන්නේ යා නිකන් එහෙම එක නෑ. ඉගෙනගෙන කරන්නේ. ඒක තමයි යා ඒ සෝෂල් මීඩියා වල ඒකේ අප් වෙලා එන්නේ. හරි? සමහර ප්‍රෝග්‍රෑමින් කරනවා, සමහර ග්‍රැෆික් ඩිසයිනින් කරනවා, ලෝගෝ ඩිසයින් කරනවා. දෙයි හාමුදුරනේ මේ ලෝකේ ගොඩක් ලොකුයි රත්තරන්. කැමති ඕන එකක් කරන්න. කරලා ගොඩ යන්න. ඒක චූටි දෙයක් මං කිව්ව මට පුළුවන් තුනයි. උගන්නන්න පුළුවන්, උයන්න පුළුවන්, මහන්න පුළුවන්. ඔහොම කිව්වහම මට මිනිස්සු hina වෙලා තියෙනවා. මම ඕක කිව්වහම කාටත් පුළුවන් කියලා. මගුලක් කතා කරනවා. හරිද? කොත්තුව හරි කමන්නේ හරියට හදන්න. එක කෑම හරි කමන්නේ හරියට කරන්න ඉගෙන ගන්න. ඒක මාකට් කරගන්න ඕනේ. ඒ නිසා ඉගෙන ගන්න එක, උගන්නන එක, තමුන් ආස හීනෙට යන එක තමයි ඔයාගේ ප්ලෑන් එක. මම අද පළවෙනි පාඩම ඉගෙනුවේ නෑ ඔයාට. හැබැයි මම අද කරේ ජෝග්‍රෆි වල මෙන්න මේ විෂයන් මෙන්න මේ කොටස් වලට යන්න පුළුවන්. විෂය ගත්තාම මෙන්න මේ පාඩම් කොටස් ටික තියෙනවා. කරොත් මෙන්න මේ ඩිග්‍රී වලට ඇප්ලයි කරන්න පුළුවන් කියන විෂය හඳුන්වා දීම ඔබට කිරීම. මේකේ තවත් වැඩි විස්තර අවශ්‍ය නම් ඔන්ලයින්ද ෆිසිකල්ද කියන එක අපිට අදාළ නැහැ. අපිට ඔයාට අවශ්‍ය ඕන විදිහකින් උදව් කරන්න පුළුවන් කෝල් සෙන්ටර්ස් වල ළමයි ඉන්නවා. ඒගොල්ලෝ සහ මමත් මේ දවස් ටිකේ ඒවට එකතු වෙනවා. මොකද කට්ටිය විස්තර අහනකොට ඒ ටික පිළිවෙලට ඒගොල්ලන්ට කියලා දෙන වැඩේ කරන නිසා. එහෙනම් අපි ෆිසිකල් පන්ති කට්ටිය පොඩ්ඩක් කොහොමද ඉන්න ඔන්ලයින් ළමයි අපි ප්‍රතිඵල එනකම්ම ඔන්ලයින් ෆිසිකල් ඔයගොල්ලෝ දෙගොල්ලන්ටම ප්‍රතිඵල එනකම් බදාදා උදේ 8 ඉඳන් 10 වෙනකම් ඔයාගේ පන්තිය තියෙනවා. 8 කිව්වහම 8ට ඇවිල්ලා ඉඳ ගන්න. එතකොට අපිට වැඩේ පටන් ගන්න පුළුවන්. සමා වෙන්න ඔන්ලයින් ළමයි ටික මට. මොකද තාක්ෂණය කියන එක මගේ අතේ මට මේවා කරන්න බෑ. කනෙක්ෂන් එකේ පොඩි අවුලක් ආව ගම් පහට. එහෙම නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි. කනෙක්ෂන් එරර් එක
පොඩ්ඩක් හදාගන්න අපිට වෙලා ගියා SLT එකේ. ඒකයි ඔයාලට පුංචි වෙලාවකට ඩිලේ එකක් ආවේ. ඒක නොවෙන්න ඉදිරියේදී අපේ පැත්තෙන් ගත හැකි සියලුම දේ කරන්න අපි වග බලා ගන්න. සමාවෙන්නයි ආව පුංචි ඩිලේ එකට. සහ ඔයාලට නිබන්ධන ෆිසිකල් අයට අපි පන්තියේදී දෙනවා. සහ ඔන්ලයින් අයට ඒවා ගිනිවැසටම ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඒක වෙනම PDF අනම්ම නම් ඒ කතන්දර නැහැ. ඔයාලට ටියුට් එක අපි ගෙදරට සම්පූර්ණයෙන් තැපෑලෙන් එවනවා. තැපෑලෙන් එවන්නේ කුරිය නෙමෙයි තැපෑලෙන්. එතකොට ඔයාලට ඒක නිවැරදිව පහසුවෙන් ලබා ගන්න පුළුවන්. සම්බන්ධ ගැටලු විෂය සම්බන්ධ ගැටලු වෙන්න කෝල් සෙන්ටර්ස් දාලා තියෙනවා. එතකොට ඒවා අපේ පැත්තට අරගෙන ප්‍රශ්න විසඳලා දීම අපි කරනවා. මොකද ලොකු ධාරිතාවක් මැනේජ් කරන්න ගියාම අපිට ඒක කරන්න වෙන නිසා. ඉතින් එහෙනම් අපි ප්‍රතිඵල ආවට පස්සේ දැන් ඔයාගේ ප්‍රතිඵල එනවනේ O level වල. දැන් ඔක්කොම කරලා ඉවර වෙලා. එතකොට අපේ පන්තිය සෙනසුරාදා උදේ 8 ඉඳන් 10 වෙනකම් තියෙනවා. දැන් නැත්තම් බදාද ඉස්කෝලේ යන්න බෑ. ඉස්කෝලේ යන්න ගන්නවනේ. එතකොට සෙනසුරාදා උදේ 8 ඉඳන් 10 වෙනකම් තියෙන. ඒ වෙලාවට වෙන පන්තියක් ක්ලෑෂ් කරගන්න එපා. හරි? ඔළුවේ තියාගන්න ප්‍රතිඵල ආවම කවද්ද තියෙන්නේ? සෙනසුරාදා 8:10. 8 කිව්වහම 8ට ඇවිල්ලා ඉන්න. 10ට අපි ඉවර කරනවා. ඊට පස්සේ ගැටලු තියෙනවා නම් මං ඉන්නවා. මගෙන් අහගෙන ඉවර කරගෙන ඔයාලට ඊට පස්සේ ඉවර වෙන්න පුළුවන්. හරි? එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙනවා. ෆිසිකල් කට්ටිය චුට්ටක් කිමු. එහෙනම් අපි නැගිටිමුද? යන්න නැතු චුට්ටක් ඉන්න. නැගිටිමු. ආයිබෝවන්. මොනවා හරි ගැටලු තියෙනවා නම් දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් ඔන්ලයින් මැසේජ් එක දාලා තියන්න. ෆිසිකල් කට්ටිය මාව හම්බෙලා අහලා යන්න. හරි.